මම මේ රෙකෝඩ් එක YouTube එකට දානවා. එතකොට ඔයාලට කලින් වීඩියෝ එකත් එක්ක බලන්නත් පුළුවන්. කම්මැලි වෙලත් බෑ හොඳේ. මුලින්ම මං ආයි කියන්නේ මේ භාෂාව ඉගෙන ගන්න මේ විදිහට භාෂාවට කැමති වෙන්න ඕනේ. අර මේ තියෙන මේව ටික තියෙනවා කියලා කියන්නේ නෑ. ඔයාලට වෙන දාලා තියෙන කලින් වීඩියෝ එක තියෙනවා මම මේ ඇයි ඉගෙන ගන්න ඕනේ කියලා කොරියන්. එතකොට මුලින්ම මෙන්න මේ වගේ ළමයි AEIOU වගේ ඉතුරු තියෙන අනිත් ඒවා ඔක්කොම කියවන්නේ තනියෙන් හිටියොත් හල් කිරීම හැටියට. දැන් සිංහල හෝඩියක් තියෙනවා අයන්න ආයන්න ඈන්න ඈන්න කියලා කොහෙට යනකම් තියෙනවද? අයන්න ඈ ඊ ඌ ඒ ඕ ඊට පස්සේ අං අක් කියලා තියෙනවනේ. ඉරු ඉලු කියලා තියෙනවා. ඒ වගේ ළමයි අපේ පටන් ගන්න එහෙම. ඊට පස්සේ ග ච ජ කියලා මේ යන ඒවා මොකද වෙන්නේ? මේ කයන්න කියන එක ඇත්තටම කයන්න නෙමෙයි. කයන්න නෙමෙයි කවුද? අල් කයන්න. සිංහලෙන් අල් කයන්නනේ. අල් කයන්න කයන්න වෙන්නේ කා එක්ක එකතු වෙලාද? අල් කයන්න කයන්න වෙන්නේ කා එක්ක එකතු වුණොත්ද? අයන්නත් එක්ක එකතු වුණොත්. අල් කයන්නට ආසොරය එකතු වුණොත් තමයි කා වෙන්නේ. අල් කයන්නට ඊසොරය එකතු වුණොත් කී. අල් කයන්නට ඊසොරය එකතු වුණොත් කී. අල් කයන්නට ඌ එකතු වුණොත් කූ. මේ තියරිය දන්නවද නේද? ඉස්කෝලේ පොඩි කාලේ කියා දෙනවනේ. දැක්ද? කියලා දෙනව නේද? හරි. එහෙමනම් ළමයි ඔන්න ඔය ක්‍රමය දැන්ට මම ඒක ඇදලා ගන්නෑ. එහෙනම් අන්න ඒ වගේ ළමයි මං අර කියපු ස්වර හැටියට පෙන්වුවේ අයන්න ආයන්න ඈන්න ඈන්න කියලා. අන්න ඒ වගේ පෙන්නන අය තමයි කොරියාවේ මේ ඉන්නේ. මේවට කියනවා ස්වර. මෙයාලා ඉන්නවා 21. ඒක ඔයාලගේ ටියුට් එකේ පළවෙනි පිටුවේ තියෙනවා. ඊළඟට මේ ඉන්න අයට කියන්නේ ව්‍යංජන. අර මං කිව්වේ සිංහලෙන් තියෙනවා කාග ච ජ ත ද ප බ කියලා තියෙනවා කියලා ටික. අන්න ඒ ටික. එහෙනම් කොරියානු හෝඩියත් අර සිංහල වගේම තමයි ඉංග්‍රීසි වගේම තමයි මොනවද ස්වර සහ ව්‍යංජන කියන දෙගොල්ලන්ගේ එකතුවක්. ස්වරයි ව්‍යංජනයි. හරි. එවනම් දැන් ඔයාලගේ ඔය අතට දීපු ටියුට් එකේ විශේෂ සටහන් මුකුත් නැතුවත් ඇති සමහරට තියෙන්නත් පුළුවන් මේ ටියුට් වෙනස්. හොඳයි මේ තියන්නේ අර ඔයාලට වඩා ඇඩ්වාන්ස් කෝස් එකට එන අයට දෙන ටියුට් එක ඔයාලට දුන්නේ මේට කලින් ආයේගේ ටියුට් එක. මේකෙදි ළමයි අපි සරලවම මෙන්න මේ ගැන සටහනක් කිව්වා. කාටද මතක? ස්වර ගැන කියපු සටහන අනුව මොකද්ද තියෙන්නේ? ස්වර ප්‍රධාන පැති දෙකයි. මොනවද පැති දෙක? සිරස් සහ තිරස්. ඒ කියන්නේ කොරියාවේ ස්වර දැන් සිංහල හෝඩිය නම් ස්වර අයන්න අපි පොඩි කාලේ අයන්න ලියන්න පොඩි ගේමක්ද දෙන්නේ. මුලින්ම අර අකුරු කියවන්න එන කවුරු හරි වැඩිහිටි කෙනා එහෙම නැත්නම් දැනුවත් භාවයකින් ඉන්න කෙනා අපේ අත අල්ලගෙන මොකද කරන්නේ? දැන් අපිට මතක නැත්නම් අපිට පේනෝනේ අපේ අනිත් අය ලියන හැටි අත අල්ලගෙන ඉවරලා මෙහෙම කළා කරකවලා අයන්න අරගෙන ආම කළා එන ගේමක් දීලා අත මොකද කරන්නේ? රවුම් කළා කොහොම හරි අයන්නක් ලියවනවා. එහෙම කරනවනේ. ඔව්. හැබැයි කොරියන් වල තමයි එහෙම අමාරු නෑ. කොරියන් වල තියෙන්නේ සිරස් සහ තිරස් කියන පැති දෙකේ දිග ඉරක් තියෙන. එක්කෝ කෙලින් අතර තියෙන ඉරක් නැත්නම් හරහට තියෙන ඉරක්. මම මේ අද කෙටියෙන් කියන්නේ මේක අද උගන්වන්නේ නෑ පුතේ ගොඩක් වෙලා හොඳේ. ඔයාලා වීඩියෝ එක බලන්න ඕනේ. ඊට පස්සේ පුළුවන්. හරි. එතකොට කොරියන් ස්වරවල මෙන්න මේ පැති දෙක තමයි තියෙන්නේ. ඔයාලට මෙන්න මේ දෙන්නව බැලුවොත් ඔය පොතේ තියෙනවා හෝඩිය ලියලා තියෙන තැන මෙන්න මේ දෙන්නව. සිරස් සහ තිරස්. පළමුවෙන් ඉන්නේ තිරස් කෙනා අන්තිමට ඉන්නවා සිරස් කෙනා. හරි ඊළඟට ස්වරවල තියෙන්නේ සිරස්වර පහකුත් තිරස්වර පහකුත් කියලා. සිරස්වර පහයි තිරස්වර පහයි. මේ සිරස්වර මෙතන හතරක් තියෙනවා. මෙයත් එක්ක පහයි. එතකොට මේ මැද ඉන්න අය තිරස්වර ඒගොල්ලොත් වෙනම පහක් ඉන්නවා. එහෙනම් ස්වර තියෙන්නේ කොහොමද? ಜಾති දෙකයි. එක්ක කෙලින් අතර ගහපු ඉරි පහක් තියෙනවා නැත්නම් හරහට ගහපු ඉරි පහක් තියෙනවා. එතකොට ස්වර ಜಾති දෙකයි. සිරස් පහක් සහ තිරස් පහක්. හොඳයි. ඊළඟට ස්වරයක් අපි ඉගෙනගෙන සිංහලෙන් නම් ළමයි මේ ඕ කියන කෙනාව තනියෙන් ලිව්වොත් ඔයන්න කියලා අකුරක් හැටියට ගන්නවද නැද්ද? මෙහෙම තනියෙන් ලිව්වොත් මෙයා අකුරක්ද නැද්ද? නෑ. අපි දැන් ඔබ කියලා ලිව්වොත් මෙයා අකුරක් හැටියට කියවනවද නැද්ද? කියවනවා. සිංහලෙන් කියවනවා. හැබැයි කොරියන් වල මෙයාව තනියෙන් ලිව්වොත් ඔයන්න කියලා කියවන්නේ නැහැ.
ඔන්න එහෙනම් කොරියන් වල දැන් අර අද ආපු දරුවන්ට මේ පැහැදිලි කරන්න නිකන් සරලව කොරියන් වල ස්වර ප්‍රධාන පැති දෙකයි සිරස් සහ තිරස්. ඊට අමතරව ස්වරයක් නිකන් අයන්න මේ අයන්න හැටියට ලිව්වා මෙයාව අයන්න කියලා තනියෙන් ලියන්න බෑ. ඒ කියන්නේ මතක තියාගන්න ඕනේ කොරියන් ස්වරයකට තනියෙන් ගමනක් නැහැ. ඊට පස්සේ ස්වරයක් කායකද හැම වෙලාවෙම ඉන්න ඕනේ. අර එහා කෙල්ලකින් අහන්න. ස්වරයක් කායකද හැම වෙලාවෙම ඉන්න ඕනේ. නෑ. බින්දුව එක්ක නෙවෙයි ව්‍යංජනයක් එක්ක. බින්දුව ගත්තේ මොකටද? උදාහරණයකට. උදාහරණයකටයි බින්දුව ගත්තේ නැත්නම් ඕන කෙනෙක් එක්ක ඉන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මේ අයිනෙන් ව්‍යංජන කියලා තියෙන ඕනම කෙනෙක් ඉන්නව නේද? අන්න එහෙම ඒක මත බින්දුව ගත්තේ පළවෙනි උදාහරණයට විතරයි. එතකොට මෙන්න මේ ව්‍යංජන කියන කායික හරි ස්වරයක් එකතු වුණාම තමයි ඒක අකුරක් හැටියට පූර්ණ අක්ෂරයක් වෙන්නේ. එහෙනම් නැවත වතාවක් දැන් මම ගුණ ගිය සතියේ ගිහින් පොත් බලන්න එපා කියලා බැලුවේ නැහැ නේ ඒකින්ද? හරි. ඔව්. මූලික ස්වර ළමයි මෙහෙම ලිව්වට එයාලට තනියෙන් ඉන්න බෑ. ඒගොල්ලෝ කොයි වෙලාවෙත් ඉන්න ඕනේ මේ වම් පැත්තේ ඉන්න ව්‍යංජන එක්ක. ඇත්තටම මෙතන 10ක් ලිව්වට කී දෙනෙක් ඉන්නවද? ව්‍යංජන මෙතන 10යි කියලා තියෙන. තව කී දෙනෙක් ඉන්නවද? දැන් ඉලක්කම් වලින් මතක තියෙන්න ඕනේ. ලිව්වේ නැද්ද? ලිව්වේ නැහැ. ඕකනේ මේ අර ටියුට් එකේ තියෙනවා. හරි හරි. උඹලා මං කිව්වේ ඒකයි. බය වෙන්න එපා පුතේ. අද හොඩි ඉගෙන ගන්න පුළුවන්. අපේ ඔන්ලයින් ඉන්න දුවෙක් නේද ඉන්නේ පුතේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඕනේ. හරි. ඔන්න මතකේ. හරි. මේ જાතිය ටියුට් මේක තියෙනව නේද ඔයාලා ළඟ? මේ කොලේ පෙරලා ගන්න. මුන්ට අල්ලන් ගහන්න. මුන්ට නෙවෙයි මට ගහන්න ඕන. මේක පෙරලා ගන්නකො. ඔය ටියුට් එකේ නැද්ද? නෑ නෑ ඔය මෙන්න මේ උඩ කොලේ. නෑ. මොකද්ද මේ කොලේ? මේ මම මෙහෙන් දීපකද? කමන්නේ. අපි ඕවා අතින් ලියමු ඒතොර ලේසි. ලබයි අපි එහෙනම් මේව ලියමු. ඔය ටියුට් ටික පැත්තකට දාන්න ඕවා ගෙදර ගිහින් නිකන් ඉන්නලාට බලන්න මගේ වීඩියෝ බලනකොට YouTube එකේ ඕවා ඕන වෙනවා. ඔය දීපු ටියුට් එක මේ YouTube එකේ තියෙනවා සම්පූර්ණයෙන් හොඳ. ඉන්න ගමන් බලන්න. හරි. අපි මෙහෙම ලියමු ලබයි ඔයාලගේ පොතෙන්ම ලියලා පටන් ගමු. අපේ ඔන්ලයින් පොතත් මේක කරන්න. මම පැහැදිලි කිරීමක් කරන්නම්කො මෙහෙම. කොරියානු හෝඩියේ තියෙන්නේ තර අපේ සිංහල හෝඩියේ වගේම ස්වර මේක ලිව්වේ නැද්ද පුතේ ගිය සතියේ? මම ලියන්න කිව්වා. එහෙනම් ඉතින් කියන්න එපා. දැන් කියහම මට එහෙනම් ප්‍රශ්න වලට උත්තර. කො ගන්න පොත ගත්තා. ලිකෝ ලියපු පොත. තියෙනවනේ. මතක නැහැ. ඔව්. බලමු එහෙනම්. මේක බලා ගන්න ඔය දෙන්නත් බලා ගන්න පුතේ ඔය දෙන්න පොඩ්ඩක් ෆොටෝ එකක් ගහලා ඒක ලියා ගන්න හොඳ. හරි. මූලිකවම ස්වර 10ක් තියෙනවා. මේක අර ටියුට් එකේ තියෙනවා. එතකොට ඒකේ සිරස් ස්වර 5යි, තිරස් ස්වර 5යි. ඊට පස්සේ මේක ඔයාලා ගිය සතියේ මං කිව්වා ලියන්න කියලා. ඔව් කිව්වනම් ඉතින් මතක තියෙන්න බෑ. එතකොට මේ තියෙන්නේ කොරියන් ස්වර තනියෙන් ලියන්නේ නෑ. තනියෙන් ලියන්නේ නෑ. ඊට පස්සේ ස්වරයක් හැම වෙලාවෙම ව්‍යංජන එක්ක එකතු කරලා පූර්ණ අක්ෂරයක් වෙනවා. මේක තමයි දැන් ඇහුවේ මෙච්චරලා. එතකොට ඔය මේ කෙල්ල වරද්දාගත්තේ එතන මොකද්ද නම පුතේ? නම ඈ අකිත්‍රා අකි අකි කිව්වම ලේසි. ළමයි කියන්නේ අකීනේ. අකිත්‍රා කියන්නේ. හරි. එතකොට මෙන්න මේක මතක තියෙන්න ඕනේ. ස්වරයක් හැම වෙලාවෙම ව්‍යංජන එක. මෙතන ව්‍යංජන කියන එකෙන් අදහස් වෙන්නේ අර ඔයාලා හෝඩිය කියලා පොතේ මුලින්ම දකින 19 දෙනාගෙන් ඕනෑම කෙනෙක්. 19 දෙනාගෙන් ඕනෑම කෙනෙක්. ඒ 10 19 පාඩම් කරාද? මං ගිය සතියේ කිව්වා පාඩම් කරන් එන්න කියලා. හරි. එතකොට හැබැයි ස්වරයට එම ස්වරේ නම ලියනකොට තමයි බිඳුව ගන්න. අන්න එතන අමතක වුණා. ස්වරයට බිඳුව දාන්නේ මොකටද? තමන්ගේම නම ලියන්නයි. ඒකට හේතුව මොකද්ද? ස්වරයකට තනියෙන් ඉන්න බෑ. දැන් ඒක මතක තියාගන්න පුළුවන් නේ. මේ ඉරි කෑල්ලකට තනියෙන් ලියන්න බෑ. දැන් අපි හිතමු දැන් පුතේ මෙතන මම ලියලා තියෙනවානේ ආ කියලා. ඊට පස්සේ මේ ඉන්නේ යා. අපිට ආයා කියන සිංහල වචනේ ලියන්න ඕන නා කියන්නකෝ. දැන් ආයා කියලා ලියන්න ගියාම අපි මෙහෙම ලිව්වොත් මේක දැන් ස්වර දෙකක් හැටියට ආ යා හරි.
හැබැයි මේක අකුරක් හැටියට කොරියාවේ පිළිගන්නේ නැහැ. හරිද? එතකොට මේ ස්වර හැම වෙලාවෙම අර ඔයාලට දීලා තියෙන හෝඩිය අකුරුත් එක්ක. අපි අකුරු ඉගෙන ගත්තේ නැහැ තාම එකක්වත්. අකුරු ඉගෙනීමම නැහැ. නිකන් අකුරු පෙන්වුවා විතරයි. ඒ නිසා ළමයි ඔන්න ඔතන තමයි මේ කෙල්ලට අමතක වෙලා තියෙන්නේ. ස්වරයක් හැම වෙලාවෙම ව්‍යංජන සමග එකතු කරලා ලියන්න. එතකොට ඒකට කියනවා පූර්ණ අක්ෂරයක් කියලා. ඔන්න බලා ගන්න පුතේ වැඩේ. දැන් අපිට ලියන්න ඕන වුණොත් එහෙම කොරියාවේ කිරි වලට කියන්නේ උයු කියලා. යු කියලා ලියන්න ඕන කියන මේ දෙන්නම ලිව්වොත් මේක වැරදි. අකුරක් නෙවෙයි දැන්. අකුරක් වෙන්න නම් කවුද ඉන්න ඕනේ දැන් සිංහලෙන් කියපු විදිහට? පූර්ණ අක්ෂරයක් වෙන්න දෙන්නෙක් ඉන්න ඕනේ. කවුද දෙන්න? ව්‍යංජනයක් සහ ස්වරයක්. ස්වරයකුයි ව්‍යංජනයකුයි ඉන්දියොත් තමයි ඒක මොකද්ද වෙන්නේ? පූර්ණ අක්ෂරයක් වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් අපිට දැන් අපි තාම ස්වර විතරයි ඉගෙන ගත්තේ අකුරු ඉගෙන ගත්තේ නෑනේ. එතකොට දැන් අපිට අවශ්‍ය නැහැ මුලින්ම ස්වර ශබ්ද ටික ලියන්න. ඒ කියන්නේ අපිට දැන් මේ වචනයක් හරි આવොත් ලියන්න පුළුවන් වෙන්න එපා. එතකොට අපි අන්න එතන උදාහරණයට තමයි බිඳුව ගත්තේ. බිඳුව කියන්නේ එක්කෙනෙක් විතරයි. තව කීයක් ඉන්නවද? තව 18ක් ඉන්නවා. 19න්නේ සම්පූර්ණ. ඒකෙන් බිඳුව කියන එක්කෙනාව ගන්නේ පළවෙනි උදාහරණයට. හැබැයි තව 18 දෙනෙක් ඉන්නවා. එහෙනම් ළමයි මේ ස්වරයක් හැම වෙලාවෙම ව්‍යංජනයක් සමග එකතු කරලා පූර්ණාක්ෂරයක් කරනවා. අපි හැබැයි මුලින්ම ස්වරයේ ශබ්දය ලියන්න ඕන නිසා උදාහරණයකට ප්‍රධාන වශයෙන් බිඳුව කියන කෙනා ගන්නවා. එතකොට මම මෙතන ලියන්න කිව්වා නේද මෙහෙම. බිඳුව කියන කෙනාට ස්වර එකතු වුනහම ඒකේ කියවන්නේ කාගේ නමද? කාගේ නමද කියන්නේ ලියලා ඇතිනේ. මම රතු පෑනෙන් ලියන්න කිව්වේ නැද්ද? නෑ. මොකද්ද ලියලා තියෙන්නේ? ලියලා නැද්ද? කෙල්ල කියන්න තියන්නේ අක්කි කියන්න තියන්නේ මේකේ මොකද්ද උත්තරේ? මං කව මේක සමීකරණයක් වගේ නිකන් කියනවා කියලා. බිඳුව කියන කෙනාට මේ ස්වර ඕනම එකක් එකතු නොකියවන්නේ ස්වරේ නම තමයි. ඇයි හේතුව? ස්වරයකට තමන්ගේ නමින්ම පෙනී ඉන්න ඕන නම් කාවද ගන්නෙ බිඳුව. එතකොට බිඳුව හිටිය කියලා ස්වරේ නම වෙනස් වෙනවද? නෑ. එහෙනම් මතක තියාගන්න ස්වරයක් එම ස්වරයේ නමින්ම ලියන විට බිඳුව එකතු කරලා ලියනවා. එතකොට බිඳුවට ස්වරය එකතු වුනහම එම ස්වරේ නම කියන්නේ ස්වරේ නම. එහෙනම් බිඳුවට ආ කියන ස්වරය ආවොත් ආ. බිඳුවට යා ස්වරය ආවොත් යා. සිංහලෙන් යා කියන්නේ ස්වරයක්ද නැද්ද? ව්‍යංජනයක්. යයන් අල් යන්න. එයාට ආ ස්වරය එකතු වුණා. හැබැයි කොරියාවේ ස්වර. හරිනේ? කොරියාවේ ඒවා ස්වර හැටියට යන්නේ. එහෙනම් ළමයි මේක මතක තියාගන්න. ඔන්න දැන් අලුතෙන් ආව කියලා නැහැ. ස්වර කියන අය තමයි මේ සිරස් තිරස් කියන හැටියට ඉන්නේ. ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් 10යි. අතේ අත් දෙක අරන් පෙන්නුවොත් ඔච්චරයි ඉන්නේ. ඒගොල්ලන්ගේ පහක් සිරස් පහක් තිරස්. ඇති. හරි. පහක් සිරස් පහක් තිරස්. හරි. එහෙමනම් බලමු. දැන් මෙන්න මේ කොටස් දෙකම දැන් ඔය අද අලුතෙන් ආපු දුවලට තියෙන්නේ කරන්න මම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා අර එහා පැත්තේ ඉන්න අකීගෙන් අරගෙන සටහන ලියා ගන්න. දැන් මතකයිනේ කෙල්ල ගියා. බලමු. හරි. අකී නේද? අකිත්‍රානේ. ඔව්. හරි. මේ බලන්න ළමයි දැන් මම මෙතන මේ උඩ දාලා තියෙනවා ස්වර යට ලියලා තියෙනවා ව්‍යංජන කියලා බලා ගන්න. අර පළවෙනි තියරිය කොරියානු ස්වර තනිව ලියන්නේ නැහැ කිව්වනේ. ඒගොල්ලෝ ලියන්න ඕනේ මොකද්ද ස්වරය හැම වෙලාවෙම ව්‍යංජන එක්ක ඉන්න ඕනේ. හැබැයි දැන් අපි උදාහරණයක් හැටියට ගන්නේ බිඳුව කියන ස්වරයට තමන්ගේ නමින්ම යන්න. ස්වරයට තමන්ගේ නමින් යන්න. එතකොට ගන්නේ කවද බිඳුව? බිඳුවේ શબ્දය මොකද්ද සිංහලේ? කොරියානු හෝඩියෙත් මේ බිඳුව තියෙනවා. අපේ හෝඩියේ දෙන. දැන් ඉංග්‍රීසි හෝඩිය නම් බිඳුව වගේ එකක් තියෙන්නේ. ඕ. හැබැයි සිංහල හෝඩිය බිඳුව වගේ තියෙන්නේ. කොරියානු හෝඩියෙත් බිඳුව
ආයෙනම් ළමයි කොරියන් අකුරක් අපි අඳුරනවා මොකද්ද? කොරියන් අකුර ං. හැබැයි සිංහලෙන් අයන්න බින්දුව අං කියලා ලියනකොට බින්දුව පොඩියට ලියන්නේ. ගයන්නට බින්දුව ගං. මෙහෙම ලියනවද මෙහෙම ගං කියලා? නෑ. හැබැයි කොරියන් වල එහෙම නෑ. බින්දුවට අනිත් අකුරු වගේම ප්‍රමාණය එකයි. හරි මේ බලාගන්න. මේ උඩ තියෙන්නේ ස්වරය. මේ යට තියෙන්නේ ස්වරය අකුරක් හැටියට ලියන විදිය. මොකද්ද කරන්නේ? ස්වරයට තමන්ගේ නම ගෙනියන්න කාවද ගන්නෙ? බින්දුව. දැන් මෙතන තියරිය තමයි පුතේ. ඔයාලට කොයිම වෙලාවක හරි මේ ස්වරයක් ලියන්න ඕන නම් ස්වරයට කලින් ලියවෙන්න ඕන කෙනෙක් ඉන්නවා. කවුද? බින්දුව. මතක තියාගන්න. බින්දුව නැත්තම් ස්වරය ලියන්නේ නැහැ. හැබැයි අර 18 දෙනෙක් තව ඉන්නවා කියවනේ මෙයාට ඇරෙන්න ඔක්කොම 19නේ. අනිත් අය හිටියත් ස්වර ලියන්න පුළුවන්. හැබැයි එතකොට මොකද්ද වෙන්නේ? ස්වරේ නම නෙවෙයි කියන්නේ අකුරේ නම. එහෙනම් බින්දුව මෙතන ආ ස්වරය මෙතන ආ කියන අකුර. මෙතන තියරිය තමයි ස්වරයක් තනියෙන් ඉන්නේ නැහැ. ඊට පස්සේ යන්නේ හැම වෙලාවෙම ව්‍යංජනයක් එක්ක. හැබැයි ස්වරයට තමන්ගේ නමම ගෙනියන්න ඕන නම් ගන්න කවද? බින්දුව. උදාහරණයක් ඇටියට බින්දුව කියන කෙනාව ලිව්වොත් තමයි අයන්න කියන මේ ස්වරය ලියන්නේ. හැබැයි මෙයා ස්වරයක් වුණාට මෙයා කවුද දැන්? මෙයා පූර්ණ අක්ෂරයක් වෙලා. එහෙනම් ළමයි මතක තියාගන්න මේ ස්වර විතරයි එයාව තනියෙන් ලියන්න බෑ. දැන් සිංහලෙන් නම් අයන්න මෙතන අයන්න මෙතන අයන්න. ගැටලුවක් නැහැනේ. හරි. එහෙනම් ස්වර කියන අය දැන් අපේ සිංහලෙන් මං අර ඔයාලට කිව්වේ. දැන් අපි කයන්න අරගෙන මේකට ආස්වරය දාන්නේ කොහෙන්ද ළමයි? ආ කියලා කිව්වොත් එහෙම කා කියලා දැම්මොත් එන්නේ ආස්වරය. එයාව දාන්නේ කොහෙන්ද? දකුණෙන්. ඌස්වරය දාන්නේ යටින්. ඊස්වරය උඩින් දානවා. ඒස්වරය දාන්නේ වම් පැත්තෙන්. ඒ කියලා ඇදෙනවා නම් තව කොඩියකුත් දානවා. ඌ කියලා ඇදෙනවා නම් මෙයාව මෙහෙම කරනවා. ඊට පස්සේ ඊ කියලා දැම්මොත් මෙයාව මෙහෙම දානවා. බැරි වෙලා හරි කෝ කියලා දානවා නම් මෙයාගේ දෙපැත්තට දානවා. එහෙම කරනෝනේ. හරි. අන්න එහෙම. අපි දැන් සාමාන්‍යයෙන් සිංහල අකුරක් ලියනකොට වම දකුණ උඩ යට හැම පැත්තෙම ලියනවා. හැබැයි කොරියානු භාෂාවේ ඊට වඩා සෑහෙන ලේසි. මොකද්ද? මේ බිඳුව කියන උදාහරණයට ගත්ත අකුරට ස්වර එකතු වෙන්නේ දකුණෙන් එහෙම නැත්නම් යටින්. එහෙනම් ළමයි අර අපේ සිංහල හෝඩිය වගේ නෙමෙයි කොරියාවේ බිඳුව කියන කෙනාව ගත්තොත් ඉතුරු අයටත් අදාළයි. එක්කෝ දකුණෙන් තමයි ස්වරයක් ලියවෙන්නේ නැත්නම් යට. දකුණෙන් හෝ යටින්. දැන් ඔයාලට පේනවා සිරස්වර දකුණෙන් තිරස්වර යටින්. හරි. බිඳුවට ලියලා දකුණෙන් ලියනවා ආස්වරය. එතකොට එන්න මෙයා දැන් අයන්න. දැන් බිඳුව ලියලා යාස්වරය ලියනවා දකුණෙන් මෙයා දැන් යා. දැන් අපිට ආයා කියලා ලියන්න ඕනේ නම් අපි ලියන්න ඕනේ කොයි දෙන්නවද? මේ දෙන්නවද ලියන්නේ? මේ දෙන්නවද? අපි දැන් ලියන්න ඕනේ යට ඉන්න දෙන්නව. බිඳුව නැතුව ලිව්වොත් ආයා එයාව එහෙම ගණන් ගන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න. ඔයාලා නිකන් නෝට් එකක් හරි නිකන් මතක තියාගන්න මෙන්න මෙහෙම. ව්‍යංජනයක් නැති තැන ස්වරයක්වත් නැහැ. එහෙනම් මුලින්ම ලියන්නේ කවුද? ව්‍යංජනය. ව්‍යංජනයක් තිබුණොත් නේ ස්වරයක් තියන්න පුළුවන්. ආයෙනම් ඒක මතක තියාගන්න. ව්‍යංජනයක් තිබුණොත් විතරයි ස්වරයකට ඉන්න පුළුවන්. ව්‍යංජනයක් නැති තැන ස්වරයක් නැහැ. හරි. ඔය ටික තමයි අපි ගිය සතියේ ඉගෙන ගත්තේ. ඔය ටොඩා ඉගෙන ගත්තේ නෑනේ. හල් කිරීම පොඩ්ඩක් පෙන්නවා. හොඳයි. මේ උදාහරණ ටියුට් එකේ තිබුණට කමන්නේ අකුරු ලියන්න පුරුදු වෙන්න ඕනේ. ටියුට් එකේ තියෙන ඒවා බලාගෙන ලියන්න ඕනේ. මම මේකේ දාන ඒවා. දැන් ඔය දෙන්නට පුළුවන් වෙනවා පුතේ නිකන් අර ලොකු දෙයක් ඉගන්නේ නැහැ. මං ගිය සතියේ විහිළුවට වගේ කිව්වා. ඊළඟ දවසෙත් තහම හෝඩිය තමයි ගන්නන්න වෙන්නේ කියලා කට්ටියට ඇයි පාඩම් කරන්න නැති වුණොත්. මං කිව්වනේ පළවෙනි අච්චු පොත අවුරුද්දක් උගන්නලා බෑ. මාස 8ක්වත් යනකොට පළවෙනි පොත ඉවර වෙන්න ඕනේ. කිව්වනේ දෙවෙනි අච්චු පොතට ඊට වඩා කල් යනවා. අනිත් එක පේපර් ප්‍රශ්න පත්‍ර කරන්නත් ඕනේ. දැන් ඔයාලට මේ නිකන් ආවට ගියාට කරලා බෑ. එහෙම වුණොත් උසස් පෙළට මෙහෙමයි. උසස් පෙළ නිකන් අර සරල විදියට කොරියන් කරත් S1 ගත හැකියි. S1 විතරක්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
හරිනේ. ඒ නිසා මතක තියාගන්න. හොඳයි. පළවෙනි අභ්‍යාසත් එක්ක දැන් මේ අභ්‍යාස පහ ඔයාලා පොතේ ලියන්න ඕනේ. මේක අපි ගිය සතියේ ලිව්ව නේද? ලිව්වේ නේද? හරි. අපි මේ අභ්‍යාස ටික අද කරනවා. පොත් ගන්න හැමෝම. පොඩි වෙලාවක් දෙන්නම් මේ අන්නර ළමයි දෙන්නට ඔය පොත පොඩ්ඩ පෙන්නනවද නැත්නම් මේකෙන් පෙන්නන්නද? ගිය සතිය ආවේ නැහනේ. මෙන්න මේ ටික ලියා ගන්නකො පුතේ මේ උඩ ටිකට ඉඩ තියා ගන්න. මේ ටිකට මෙන්න මේ මැද ටික විතරක් ලියා ගන්න. අකුරු ටික ලියන්න යන්න එපා. ඒවට ඉඩ තියා ගන්න. මේ කොටුවක් ගහන්න ඕනේ. ඒක අර දූගෙන් බලන්න කොච්චර ඉඩ ගිහිල්ලාද කියලා. ඒකට ඉඩ තියලා මෙන්න මේ සටහන විතරක් සිංහලෙන් ලියා ගන්න. මෙන්න මේ සටහන විතරක් පුතේ නැත්තම් නිකන් කොලයක හරි ලියලා තියා ගන්න. මේ පොඩ්ඩ විතර ලියන්න වෙලා යනවද ගොඩක්? නැත්තම් ෆොටෝ එකක් ගහ ගන්නවද? ආ ෆොටෝ එක ගහනකොට මෙහෙම ඉන්න ඕනේ. හරි. එහෙනම් ෆොටෝ එකක් ගහන්නම්කෝ මේ ළඟ ඉන්න අයියාගෙන් ෆොටෝ එකක් ගහගන්න. අයියා නෙමෙයි ලිව්වේ ආ අයියා නෙමෙයි නේද? හරි. එහෙනම් අපි පටන් ගමු. ඔන්න එහෙනම් මම අභ්‍යාසය කරන්නේ උගන්වන ගමන්. උගන්වන ගමන් අභ්‍යාසය කරනවා. ඔයාලා ලියන්න ඕනේ. මුලින්ම මම පැහැදිලි කරන්නම්කෝ. අහන ප්‍රශ්න වලට දැන් එහෙනම් උත්තරේ දෙන්න. කොරියානු ස්වරවල ප්‍රධාන පැති දෙක මොකද්ද? ස්වර පිහිටන්නේ පැති දෙකකටයි. සිරස් අනිත් එක තිරස්. හොඳයි. මම මේකේ ළමයි ඒ සිරස් සහ තිරස් කියන එක මේ මම මාක් කරොත් මෙයා සිරස්ද තිරස්ද? ඈ සිරස්. මෙයා මෙයා තිරස්. ඔන්න මම දැන් නිකන් දෙන්නෙක්ව මාක් කරා. මේ ඉන්න කෙලින් අතර ඉන්න අයට කියනවා සිරස්. අනිත් අයට කියනවා තිරස්. නැත්තම් මොකද්ද? දිගට හරහට තමයි කියන්නේ. කෙලින් අතටයි හරහටයි තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න ඔය දෙන්න. එහෙනම් දැන් ඔයාලා මේගොල්ලන්ව අඳුරන්නේ නැහනේ. අඳුරන්නේ නැති වුණත් අර හෝඩිය ලියන තැන අඳුර ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? කෙලින් අතට තියෙන සොරයක් නම් කෙලින් අතට ඉරියඳපු පස් දෙනා ඉන්න පුළුවන් උඩරිම. කෙලින් අතට ඉන්නේ පහයිනේ. හරහට ඉන්න පහ නම් එහෙම. ඒ විදිහට තමයි තියෙන්නේ. හොඳයි. එතකොට ළමයි අපි හිතමු මෙන්න මේ බිඳුව කියන කෙනා නැතුව මේ ස්වරය විතරක් තිබුණා නම් මේ ස්වරය කියවනවද නැද්ද? කියවන්නේ නැහැ. මොකද්ද මෙතන තියෙන තියරිය? ව්‍යංජනයක් නැත්නම් ස්වරයක් නැහැ. හරි. එහෙනම් ඔන්න එහෙනම් ඊළඟ එක. ඔයාලා දැන් මේක පොතේ ලියනකොට මුලින්ම ලියන්නේ මේ බිඳුවද ඉයන්නද? බිඳුවද එකට ලියන්නේ මේ තියෙන ඉරි කෑල්ලද? බිඳුවද ඉරි කෑල්ලද ලියන්නේ? බිඳුව. ඇයි බිඳුව ලියන්නේ? බිඳුව නැත්තම් සොරේට ඉඩක් නැහැ. අපි නිකන් හිතමු කවුරු හරි මෙහෙම ලියලා මෙහෙම ලිව්වා කියලා පුතේ. දැන් මෙයාව ලියනකොට ඔන්න මම ලියන පිළිවෙල බලා ගන්න මම මෙහෙම ලියනවා. මේ දෙකෙන් මං නිවැරදිව ලිව්වේ පළවෙනි එකේදීද දෙවෙනි එකේදීද? ඔය දැන් මං ලියන විදිහ බලන් හිටියේ නැද්ද? ආයි බලන් ඉන්න. මම මේක ලියනවා මෙතන. ආයි මං ලියනවා මෙතන. මේ දෙකෙන් මං කොයි එකද නිවැරදිව ලිව්වේ? දෙවෙනියට ලියපු එක. පළවෙනියට ලියපු එකයි දෙවෙනි එකේ ලියපු එකයි අන්තිම ප්‍රතිඵලය එකයිනේ. අන්තිම ප්‍රතිඵලය එකයි. හැබැයි මම මෙයාව ලියනකොට මුලින්ම ලිව්වේ ඉර ඊට පස්සේ මේක. මෙතෙන්ද ලිව්වේ මං දෙපැත්ත. එහෙනම් දැන් මතක තියාගන්න ඕනේ මොකද්ද? මුලින්ම ලියවෙන්න ඕනේ ව්‍යංජනය. ඊට පස්සේ ස්වරයක් ලියන්න ඕනේ. අවසාන ප්‍රතිඵලය එක උනාට වැඩක් වෙන්නේ නැහැ. ඇයි දන්නවද? අපි හිතමු තව එහාට ඔයාලා තව ස්වර අකුරු ඉගෙනගෙන යනවනේ. ගිහිල්ලා ඔයාලා පුරුදු වුණොත් එහෙම ළමයි මුලින්ම ස්වරය ලියලා ඊට පස්සේ ව්‍යංජනය ලියන්න. ඔයාලට ටික දවසකින් අමතක වෙනවා මේක ASCII ව්‍යංජනය ලියන්න. ඇයි? ස්වරය විතරක් ලියලා ඊළඟ අකුරට යනවා. හරි. ආය නිසා අවසාන ප්‍රතිඵලය එක උනත් වැඩක් නැහැ. ලියන පිළිවෙල වැරදිනවා. එහෙනම් අංක 1 කවුද? ව්‍යංජනය. මෙයා 1 මෙයා 2. එහෙනම් මේ හැමතැනම තියෙන්න ඕනේ පළවෙනියා කවුද? දැනට උදාහරණයක් ඇටියට ඉන්න බිඳුව. පුළුවන් නේ? හරි. එහෙනම් මම මෙන්න මේ බලා ගන්න. මම මෙතන නිකන් ලියනවා බිඳුව ලියලා මේ ඉරි කෑල්ල ලියනවා. මේ ඉර ලියනකොට ළමයි ඔයාලට පේනවා ඇති මේ තියෙන බිඳුවට වඩා ඉරි කෑල්ල දිගින් වැඩි.
හැබැයි මේකේ ඊළඟ එකක් තමයි ඔයාලට භාෂාව පුළුවන් වුණාම ඕක මෙහෙමත් ලියනවා. අනිත් පැත්තටත් ලියනවා. ඒ කියන්නේ ව්‍යංජනේ ලොකුට ලියලා ස්වරය පොඩියට. මේව ළමයි අර අපි කියන්නේ ස්ටයිල් කරලා ලියන්නේ. ඒ වෙලාවට හරි. නැත්තම් ඇත්තටම ලිව්වොත් වැරදි. අපි අයන්න ලියන්න කියන්නේ මෙහෙමනේ. මෙහෙම අයන්න ලිව්වොත් එහෙම ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ. අපි මොකද අයන්න කරන්නේ? නිකන් පොඩි මෙහෙම කැල්ලක් දැම්මම මේක අයන්න. නැත්තම් සමහරව අයන්න ලියනවා එක එක විදිහට දානවා. හැබැයි අපි එතකොට දන්නවනේ. ඒ නිසා ඒ දැනගෙන තමයි වැරද්ද කරන්නේ. එහෙනම් ළමයි ඔයාලා මුලින්ම ලියන හැම වෙලාවෙම මොකද්ද වෙන්න ඕනේ? මේ තියෙන ව්‍යංජනයකට වඩා ස්වරය දිගින් වැඩි වෙන්න ඕනේ. මතකයිනේ? හරි. එහෙනම් පළවෙනි එක්කෙනාව ලිව්වොත් මෙයාගේ නම බිඳුවට ඊස්වරය. මෙයාගේ නම මොකද්ද දැන්? ඊ. බිඳුවට ඊස්වරය දැම්ම කියලා එයාගේ නම වෙනස් වෙන්නේ නැහැ. වැඩි ඔළුව වනන්න එපා. අපිට ඊළඟට වෙන ලෙඩක් හැදෙනවා. ඔව් මොලේ හොල්ලන්න එපා වැඩිය. දන්නවනේ පොඩි කාලේ ළමයින්ව නලවනකොට දැන් ඉස්සර ළමයි අපිව තොටිලි වල දානවනේ. දැන් තොටිල්ලේ වැඩිය දාන්න එපා කියලා තියෙන්නේ. මොකද අර මේ අනිත් එක කකුල් දෙකේ දාලා වන්නකොට එහෙම මොලේ හෙල්ලෙනවා. දන්නේ නැද්ද ඒවා? දන්නේ නැහනේ. ඔය වැඩි ඔළුව හොල්ලන්න එපා. කොණ්ඩේ කපාගෙන ඉන්න. එතකොට හරි. බලමු එහෙනම් බිඳුව ලියලයි ඊස්වරය ලියන්නේ. එතකොට මෙයාගේ නම මොකද්ද? ඊ. එහෙනම් දැන් නිකන් හරි හිතන්නකෝ. මේ ඊ කියන කෙනා හිතනවා බිඳුව හිටියට වැඩක් නැහැ මාව විතරයි කියවන්නේ. මං තනියෙන් යනවා කියලා. දැන් මෙයාව කොරියානු ජාතිකයෙක් ඉයන්න කියලා කියවනවද නැද්ද? කියවන්නේ නැහැ. මෙයා නිකන් ඊ කියන ස්වරය විතරයි. වචනයක් මැද්ද ඉරි කැල්ලක් ගහලා දුන්න මේ මොකද්ද කියලා අහනවා. එක්ක වෙන් කිරන්න දාපු ලකුණක් කියලා හරි තමයි ගණන් ගන්න. ආයෙන ළමයි මතක තියාගන්න මේ තියරිය. මේ බිඳුව කියන කෙනා හිටියොත් තමයි ඊස්වරය ලියන්න පුළුවන්. ඒක උදාහරණයක් හැටියට බිඳුව ගත්තට ව්‍යංජන 19ක් ඉන්නවා. 19න් ඕනම කෙනෙක් හිටියොත් විතරයි ස්වර ලියන්නේ. එහෙනම් පළමුවෙන් ලියන්නේ ව්‍යංජනය. හොඳයි. අපි මේ දෙවෙනි කෙනාව ලියනකොට බිඳුවද යට තියෙන ඕ ස්වරයේද ලියන්නේ? බිඳුව. බිඳුව ලියලා යටින් ඕ ස්වරය ලියනවා. සමහර කෙනෙක්ට පුළුවන් මෙහෙමත් ලියන්න. එතකොට හැබැයි ප්‍රතිඵලය එකයි ලියපු විදිය වැරදි. එහෙනම් මතක තියාගන්න පුතේ මුලින්ම ව්‍යංජනයක් ලිව්වට පස්සේ ස්වරයක් ලියන්න පුළුවන් වෙන්නේ. මතකයිනේ? ඔය දැන් ඔයාලා ලියනකොට නැත්තම් එහෙම අර මං කියපු අනිත් පැත්තට ලියන්න පුළුවන්. ඊළඟට මෙයාගේ නම ඕ. මෙයාගේ නම ඕ. අපි බලමු ඔයාලා මුලින්ම මේ ඉන්න 10 දෙනා 8 දෙනාව ලියන්න. ලිව්වට පස්සේ මං ඉස්සරහෙන් ලියන හැටි කියන්න. මේ 8 දෙනාව ලියන්න ටක් ගාලා. ලිව්වට පස්සේ සිංහල තේරුම ගන්න හැටි කියලා දෙන්න. පොතේ ලියන්න. ලිව්වේ නෑනේ ගිය සතියේනේ. ලිව්වද? නෑනේ. මේ ටික ලියා ගන්න. සාල් කිරීම පාඩමත් අද කරනවා. ගිය සතියේ අභ්‍යාස පොලේ කරන් එන්න කියලා ගත්තා. අනිවාර්යෙන් අරන් තියාගන්න. ඒක විතරයි. ඉතින් ඉතින් මේක ලියලා නෑ. ඉතින් මොකක්ද? මේක තමයි. මේ ටිකත් කියලා දෙනවා වෙලාවට එවුනවා. මේ කතා කරන්නේ ප්‍රයෝජනවත් එක්ක ඉතින් කතා කරන්නේ
අර බිඳුව බිඳුව වගේ ලියන්න ඕනේ බිඳුව කොටුව වගේ. ඔව් බිඳුව බිඳුව වගේ ලියන්න ඕනේ. අන්සේ අර අපුරු පුරුදු වෙන්න ළමයින්ට කොටු කොටු කොලයක් දැන් මේක සේව් කරේ නැද්ද ඔගේ? ඒක අපේ මේ ඉලෙවල් ළමයින්ටයි අර තව මොකද්ද අනිත් පන්තිය? දෙකමාරේ. එයා ඉරි දෙකම. ඒ දෙකට දා. ඒ ඇතුලේ කොටු පේන්න print කරගන්න කියලා. ළමයි ඔයාලට මේ දැන් පොඩි කොල කෑල්ලක් දානවා. ඔයාලගේ group එකට ඒක print කරගන්න. දැන් නෙවෙයි print කරන්න ඕනේ හොඳේ පහසු වෙලා. හ්ම්. මෙන්න මේ જાතිය කොලයක් පුතේ ඔයාලට මේ මං ගිය සති දැම්මේ නෑ නේද? දැම්මද? මේක ආයි දායෙත් අද දාපු ළමයින්ට මේ කොලේ print කරලා තියාගන්න ඕනේ මෙතෙන්දී ඔයාලට කියලා අකුරු ලියවන්නේ මෙන්න මේ කොටු කොලේ ඇතුලේ. මේක print කරන් එන්න ගොඩක් ලියන්න ඕනේ නෑ මම ඒ කියන්නේ දැන් අපි සමහරලාට කොරියන් ලියනකොට අපේ අතින් එන්නේ අකුරු එක්ක ගොඩාක් ලොකුවට ලියවෙනවා නැත්නම් ගොඩාක් මේ උස වැඩි කරලා ලියනවා දැන් මේ වගේ පොඩි කොටුවක් ඇතුලේ අපි දැන් ওই ලියන එක ලිව්වොත් එimhe දැන් මේ කොටුව ඇතුලේ අපිට ලියන්න පුළුවන් වෙන්න ඕනේ අකුරු එක අකුරක් ආවොත් මොන විදියටද ලියවෙන්නේ දෙකක් ආවොත් කොහොමද ලියවෙන්නේ කියලා ලියන්න පුරුදු වෙන්න ඕනේ හරිනේ කොලයක් දායි group එකේ ඉන්නෝනේ ඔය නෝනලා දෙන්න WhatsApp group එකේ ඉන්නවද? හරි ඒකට දායි මේන් කොලයක් ඒක දැම්මම මම ලියන හැටි කියලා දෙන්නම් පන්තියේදී අපේ ඔන්ලයින් ඉන්න අනිවාර්යෙන් රෙකෝඩ් මේ දාලා තියාගන්න හරි. අපි එනම් බලමු ළමයි මේකේ මොන විදිහටද වැඩේ වෙන්නේ කියලා ලියලා ඉවරයිද? හරි. හරි. එහෙනම් බලා ගන්නකෝ. සිංහල තේරුම අපිට එච්චර වැදගත් වෙන්නේ නෑ අද.
මම මේකේ ළමයි සරලව උඩින් දානවා මෙතන ඉන්න අයගේ නම් ටික ඔයාලට පේන්න නැත්තම් හොයා ගන්න බෑනේ. හරි අපි එනම් බලමු කොහොමද වැඩේ වෙන්නේ මතක තියනවද කියලා ඔයාලට. ඉ- බලමු එහෙනම්. හොඳයි මම ඔයාලගෙන් අහනවා අර ඉන්න අයගේ නම් ටික. මතක ළමයි කියන්න අනිත් අය අහගෙන ඉන්න. මෙන්න මේ මෙතන මම උඩින්ම ලියපු අය සිරස්වර පහ. මෙතන උඩින්ම ලිව්වේ කවුද? සිරස්වර පහ. මෙතන යට ඉන්නේ කවුද එතකොට? සිරස්වර පහ. මෙයාගේ නම මොකද්ද? මෙයාගේ නම ඈ යා යෝ. හැබැයි මම එක දෙයක් කිව්වා. මොකද්ද ළමයි මං ගිය සතියේ කිව්වේ මෙයාව ඇත්තටම යෝ කියලා කිව්වට මෙයා යෝ නෙමෙයි සිංහලෙන් ලියන්න බෑ. කොරියානු හොඩිය ළමයි මෙන්න මේ ස්වර තුන සිංහලෙන් ලියන්න බෑ. උච්චාරණය ඇත්ත උච්චාරණය ලියන්න බෑ. මොකද්ද කරන්න ඕනේ? මතක තියන් ඉන්න ඕනේ. මොකද කොරියන් අය කියන දෙයක් අපිට ඇහුනම අපි දන්නේ නැහැ අපි හිතන අකුර කිව්වේ කියලා. සොරේ කිව්වේ කියලා. ඒ නිසා හැබැයි අපි මෙයාව දැනට ලියන්නේ මොකක් කියලාද? යෝ කියලා. හැබැයි ඔයාලා මේ අභ්‍යාසවලදී යෝ කියලා කෙනෙක් හිටියොත් ඔයාලා යෝ කියලා ලියන්නේ මොකද්ද කරන්නේ? නිකන් සරලව යෝ ලියනවා. ඒක නිකන් මතක තියාගන්න හොඳ. නැත්නම් ලියනකොට එහෙමයි. ඊට පස්සේ මේ කවුද? කවුද? පාඩම් කරේ නැත්තම් ඈ නෑ. යා. මෙයා කවුද? යා. මෙයා යු. මෙයා ඕ සොර බල්ලා නේද කියන්නේ? බල සොර බොර වෙනවා ඉතින්. එහෙම හරියන්නේ නැහැ. මෙයා ඕ අකුරු බැලුවොත් ඉතින් ඔබ ඉස්කෝලේ යන්නෙත් නැහැ කිව්ව නේද? හරි. එහෙම හරියන්නේ නැහැ පුතේ. මතකෙන් කියන්න බැරි නම් ඒ කියන්නේ පාඩම් කළා නැහැ. මෙයා කියන શબ્දය කොහොමද ඒක හැදෙනව කිව්වේ? අපේ කටත් ඔය තියෙන සොරේ වගේ ෆ්ලැට් වෙනවා. කියලා શબ્දය. කට ඇදලා දෙපැත්තට ඇදලා ඔයාලා ඇත්තටම මෙහෙමයි. දැනට කොරියන් ටෙලිනාට්‍ය බලනවා ඇති සිංහල හඬ කවලා. හැබැයි ළමයි ඔයාලා ඇත්තටම ඒ බලන්න ඕනේ නොදන්නවා වුණත් කොරියන් උච්චාරණය. අපි සිංහලෙන් ඉතින් බැලුවට පස්සේ සිංහලෙන් කියන එක තේරෙනවා. අර ආසාවට බලනවා. නමුත් ඇත්තටම එයාලගේ මේ ශබ්ද ඇහෙන්න නම් එයාලා කොරියන් කතා කරන්නේ අහන්න ඕනේ නැතුව ඉතින් අපිට ඇහෙන්නේ නැහනේ. ඒ නිසා මේ ශබ්දය ළමයි ඒගොල්ලෝ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම වචනයක් ලිව්වොත් මේක කියවන්නේ ළමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ කා කියලා කරිගෝ හරි එහෙම කිව්ව වැරදි. කරිදා කියලා කියන්නේ වහනවා ආවරණය කරනවා හංග ගන්නවා කියන. හැබැයි මේක කියන්නේ කිරිදා. කියන ශබ්දය සිංහල හොඩියේ නෑ. එතකොට මේවා අපි දැනන් ඉන්න ඕනේ. කිරිගෝ. හරිනේ. ඒ නිසා ඔයාලා කොරියන් ටෙලිනාට්‍ය බැලුවට කමන්නේ සිංහලට කවලා ආසාවට. ඒ වුණාට ඒක හරියන්නේ නැහැ. හොඳයි. මෙයාගේ නම මොකද්ද? මෙයා අලුත් ළමයි බය වෙන්න එපා. කොලින් බලන්න එපා. ඉතින් කොලින් බලලා මටත් පුළුවන් කියන්න. ඌ. ඔය කොලින් බලුව මටත් මේවට කියද හැකි මේකයි කියලා අකුර. හරි. ඊළඟට මෙයා ආ. මෙයා
මොනවාක්වත් දන්නේ නැති වුණත් මේ හතර දිනාට දාන්න ඕන වැඩක් මං කිව්වා මොකද්ද මේ හතර දිනා ගැන කවුරු හරි අහනවා. ඇහුවොත් එහෙම අපිට කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා මොකද්ද? මම ඔය නම හරියට දන්නේ නැහැ හැබැයි යයන්නෙන් එන ශබ්දයක් කියලා කියන්න පුළුවන් කිව්වා. ඇයි ඒ? දැන් මේ දෙන්න ඔය පුතේ යයන්නෙන් එන ශබ්දයක් කියලා අඳුර ගන්න ලේසි ක්‍රමයක් කියලා දුන්නා. දන්නේ නැති වුණත් මේක දිහා බැලුවම කියත හැකියි. මොකද හේතුව? පොඩි ඉරි කෑලි දෙකක් තියෙනවා. කොරියානු හෝඩියේ ස්වරයක ඇතුලේ පොඩි ඉරි දෙකක් කොහේ හරි තියෙනවා නම් ඒගොල්ලෝ යයන්නෙන් එන ශබ්දයක්. මේවා අර නිකන් ගිය සතියේ කියලා දුන්න අපරාධේ කියලා දුන්න වෙලාව. අඩුම තරමේ කියන්න පුළුවන් මෙහෙම මම ඕක දන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි මම දන්නවා යයන්නෙන් එන හඩක් කියලා. එහෙනම් කොහොමද යයන්නෙන් එන හඩවල් අඳුරගන්නේ? පොඩි ඉරි කැබලි දෙකක් තියෙනවා සමාන්තරව. ඔයාලට පේනවද පුතේ මේ හැම එකේම පොඩි ඉරි දෙකක් තියෙනවා දිගට හරි හරහට හරි. එහෙනම් මෙයා කවුද? ඕ හරි මේ අන්තිමයා. ඔබ කොහොමත් හරි පුතේ. යෝ ලබන සතියේ උඹට ගහනවා. ඔව් වචන ටික අකුරු ස්වර ටික බලන් එන්න කිව්වනේ. මොකද්ද කරන්න රස්සාව? නිකන් ගෙදරනේ ඉන්නේ. ඔව් නිකන් ගෙදර ඉඳන් තෙල් පුච්චනකොට දෙමාපියන්ගේ අමාරුව තේරෙන්නේ නැහැ. සල්ලි අම්බ කරන්න කොච්චර මහන්සි වෙනවද කියලා තේරෙන්නේ නැහැ. දැන් ඉස්කෝලේ යනවද ප්‍රයිවට්ද දානවා කිව්වේ? ප්‍රයිවට්. ඇයි ප්‍රයිවට් දාන්නේ? හේතු ගොඩක් ළමයි ප්‍රයිවට් ඇයි ඒ කෙල්ලේ? හරි. ප්‍රයිවට් දානවා නම් අපරාධ එක අවුරුද්දෙන් ලියලා දාන්න ඕනේ. ප්‍රයිවට් දානවා නම් කිසි ගැටලුවක් නැහැ. විෂයන් තුනම දානවද? හැමෝම? මේ කෙල්ල වෙන විෂයක් නේද ලියනවා කිව්වේ? ඈ යනවා. මේ පළවෙනි අවුරුද්දද දෙවෙනි අවුරුද්දද? පළවෙනි අවුරුද්ද. එතකොට මේක ලියන්න වෙන්නේ නැහැ නේ අදාළ අවුරුද්දේ. ඒ මොන කොරියන් දාන්න වෙනවනේ. වෙන විෂයන් තුනක් නේ කරනවා කිව්වේ. ආ. ඔව් මෙහෙමයි. අනිවාර්ය ඒකක් තියෙනවා නිකන් ඒකක් අතේ තියන් ලියන විෂයක් මේ කොරියන් කියන්නේ. හැබැයි මහන්සි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට අපි හිතමු දැන් ওই තියෙන අනිත් විෂයන් ගොඩක් තියෙනවනේ. ඒ වගේ අමාරු නැහැ. වැඩේ අල්ලගත්තා නම් එකෙන්ම ඉවරයි. ඉතින් ගෙදර වැඩ කරන් එන්න ඕනේ සුදු මහත්තයා හොඳේ. නැත්තම් එහෙම ඇවිල්ලා වැඩක් නැහැ. මං කොහොමද කිව්වේ මං කිව්වේ මේ සුදු මහත්තයා කිව්ව මරුන් hina වෙනවා. සුදු මහත්තයා කියන්නේ සුදු හින්දා නෙමෙයි ආදරේට නැද්ද බං? බලමු එන. හරි මෙන්න හරි එහෙමනම් බලමු. හරිනේ. එහෙනම් මෙතන අපි මේ තියෙන විදිහට බිඳුවට එකතු වෙලා ඉන්න ස්වරය දැන් මෙතනින් හොයන්න ඕනේ. අපි මෙයාව හොයන්නේ මුල් පස් දෙනා අතරේද යට ඉන්න පස් දෙනා අතරේද? මේ පළවෙනියව හොයන්නේ මුල් පහ අතරේද ඊට යට ඉන්න පස් දෙනා අතරේද? මුල් පහ අතරේ. ඇයි හේතුව? දැන් ඔයාලා ළමයි ඉස්කෝලේ යනකොට අනිවාර්යෙන් මතක තියාගන්න මොනවා හරි දෙයක් වුණාම හේතුවක් දැනන් ඉන්න ඕනේ. නැත්තම් අර Facebook එකේ පෝස්ට් ෂෙයා කරනවා වගේ අහුවෙච්ච ගමන් ෂෙයා කරනවා අගක් මුලක් දන්නෙත් නැහැ. එහෙම බෑ. ඇයි හේතුව? දැන් මේ පළවෙනි එක්කෙනාව හොයන්න ඕනේ මුල් පහේ කියලා උත්තරයක් දුන්නනේ. ඇයි ඒ? මුලින්ම ලියලා තියෙන පස් දෙනා සිරස්වර. එහෙනම් හොයන්න ඕනේ මුල් පහේ තමයි. හරි. හොයන්න ඕනේ කියලා දන්නවා. ඇයි කියලා තමයි දන්නේ නැත්තේ. දැන් ඒක න මතක තියාගන්න. එන ළමයි සිරස්වර හොයන්න ඕනේ කොහෙද මේ මුල් පස් දෙනා අතරේ. තිරස්වර හොයන්න ඕනේ ඉතුරු පහ අතරේ. එහෙනම් මෙයා කවුද මේ ඉන්නේ? පළමුවෙනිම කෙනා. හැබැයි ස්වර ලියනකොට නම් අන්තිමටම ඉන්න කෙනා. හරි. එහෙනම් ළමයි මෙයාගේ නම මොකද්ද? ඊ. හැබැයි දැන් ඔයාලා මෙයාගේ නම ලියලා දැන් අද අපි නිකන් ඊ කියලා ලිව්වා කියන්නකෝ. දැන් මෙතනින් ඔයාලා ෂේප් නැහැ. තනියෙන් මෙයාව ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ලියනකොට බිඳුවද ওই ඉරි කැලලද මුලින් ලියන්නේ? බිඳුව. ඒකට හේතුව ව්‍යංජනයක් නැත්තම් ස්වරයක් නැහැ. අර සමහර වෙලාවට සින්දු වල කියන්නේ උඹ නැත්තම් මන් නැහැ කියලා ඔය සින්දු වලක් තියෙන අලුත් සින්දු මන් දන්නේ නැහැ පුතේ. නැත්තම් අලුත් සින්දු කැලි දෙක තුන පුරුදු වෙලා එන්න ඕනේ. ඒවැ තියෙනවනේ ඔයා නැත්තම් මං නැහැ කියලා.
ඒ වගේ එහෙනම් මතක තියාගන්න මේ බිඳුව නැත්නම් මේ ස්වරය ඉන්නේ නැහැ. බිඳුව ගත්තේ එක අවස්ථාවකට විතරයි. තව කී දෙනෙක් ඉන්නවද? 18ක් ඉන්නවා. එහෙනම් ඔක්කොම කීයද? 19යි. හරි. බිඳුව ගන්න ඇයි ස්වරයක්? ඇයි මේ ස්වරයක් බිඳුව ගන්නෙ මොන වෙලාවටද? තමන්ගේ නම කියා ගන්න වුණා. මට මචං මේ තනියෙන් ගියාම ඕකුම් මාව ගණන් ගන්න නැහැ කියලා චණ්ඩියෙක් එක්ක යනවා වගේ එයාව එක්කන් යනවා. ගිහිල්ලා එයා නැත්තම් සත පහකට ගණන් ගන්න නැහැ. පැත්තකට දානවා. එයා ඉන්දියොත් කියනවා. අයනම් මතක තියාගන්න. ඔන්න අර කියපු විදිය හරි. මොකද්ද? මෙයාව හොයන්න ඕනේ මුල් පස් දෙනාගේ හේතුව සිරස්. ඊට පස්සේ මේ ඊශ්වරය ලියන්න කලින් ලියන්න ඕනේ මොකද්ද? බිඳුව. බිඳුව ලියන්න නැතුව ඊශ්වරය ලියන්න අවස්ථාවක් නැහැ. එහෙනම් මුලින්ම ලියන්න ඕනේ බිඳුව කියන කෙනා ඒකයි හේතුව. ඒ කියන්නේ ව්‍යංජනයක් නැත්නම් ස්වරයකුත් නැහැ. හැබැයි ළමයි කොරියාවේ දැන් ඊට පස්සේ ඔයාලා ඔය නිකන් ඉඳගම Facebook එකේ දකින්න පුළුවන්. නිකන් අපි හිතමු මෙහෙම කොරියාවේ මෙහෙම දැම්ම කියලා. මෙහෙම දැම්මොත් පුතේ මේ තියෙන්නේ අර අඬනකොට දාන මේ වචන ටික. ඌ කියලා දැම්මොත් අඬනවා. යූ කියන්නේ අඬන ශබ්ද. අර අපිත් ඔය විහිළු වෙනකොට hina වෙනව නම් මොකද්ද ළමයි සිංහලෙන් දාන්නේ? සිංහලෙන් hina වුණකොට මොකක්ද දාන්නේ? දාන්නේ නැද්ද මොකුත් නෑනේ. ඔව්. කොරියාවේ ළමයි hina වෙනවට දානවා මේක. මේ ස්වර නැහැ. හැබැයි ස්වරයක් නැතුව ව්‍යංජනයක් පවතින්නේ නැහැ. නමුත් පාවිච්චි කරන්න පුළුවන්. අච්චු පොතක ලියන්න පුළුවන්ද? අච්චු පොතක ලියන්නේ නැහැ. ඒගොල්ලෝ නිකන් ලියනකොට මෙහෙම හයන්න විතර මෙහෙම ලිව්වොත් ඒ hina වෙනවා. හක හක ගාලා hina වෙනවා. හරිනේ ඒගොල්ලෝ hina වෙනකොට ළමයි කියලා දාන්නේ මහා ප්‍රාණ කයන්. හරි ඒ නිසා ඊට පස්සේ කියන්න එපා මේ එහෙම තනියනුත් ඉන්නවා කියලා. ඒක පස්සේ. හරි. එහෙනම් මට කියන්න මේ දෙවෙනි කෙනාව හොයන්න ඕනේ කොහෙද? මුල් පහේද මේ පල්ලෙහා ඉන්න පස් දෙනාගේද? පල්ලෙහා ඉන්න පස් දෙනාගේ. හේතුව ඇහුවොත් කියන්න දෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ තිරස්වර. හරහට ඉන්න අය. එහෙනම් මෙයාගේ නම ඕ. හැබැයි මං එකක් කිව්වා මොකද්ද පුතේ? මෙයා ගැන කියපු තියරිය මොකද්ද? සිංහලෙන් ලියන්න බෑ. අපි දැනට ලියනවා ඕ කියලා. හැබැයි මෙයා ඕ නෙමෙයි ඌ සිංහලෙන් ලියන්න බෑ. මොකද්ද කරන්න ඕන? මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට පුතේ මෙන්න මෙහෙම වචන එනවා. දැන්ට දන්නේ නැති වුණත් කමන්නේ. මේ තාරාවට කියන්නේ පුතේ මෙහෙම. දැන් ඔයාලා මේක දැක්කම ඕ කියලා දාලා ලියලා මේක දෙන්නේ රී කියලා ඕරි නෙමෙයි උරි. හැබැයි කොරියාවේ උරි කියලා එකකුත් තියෙනවා. උරි කියන්නේ අපි. තාරාවට කියන්නේ උරි. දැන් කොහොමද දැනගන්නේ? ඔව් අපි ඒක නිසා ඔයාලට මේ විදිහට ඕරි කියලා ඇහෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? ශබ්දය Tamange කනේ තියාගන්න ඕනේ. ඇහුනම මේ කිව්වේ කොයි එකද කියලා දාගන්න. නැතුව දැන් ඔයාලා කොච්චර කොරියන් පන්ති ගියත් ඔය සොරේ වැරදියට තමයි ඉගෙන ගන්න. වැරදියට ඉගෙනගෙන ඊට පස්සේ වැරදියට පාවිච්චි කරලා වැරදියට උච්චාරණය කරලා ඔය හදා ගන්නකොට අවුරුදු දෙක තුනක් යනවා. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඇති පුතේ වැරදියට දෙයක් ඔලුවට දාගත්තොත් ඒක දාගන්න තරම් ලේසි නෑ අමතක කරලා දාන්න. හරි. එහෙනම් ඕන දැන් මෙයාව හෙව්වා සිරස්වර අතරේ. මෙයාව හෙව්වා තිරස්වර අතරේ. මෙයාව හොයන්නේ. මෙයාව කොහෙද හොයන්නේ? තිරස් සහ සිරස් කියන දෙන්නම අතරේ. හැබැයි හොයන්න දෙයක් නැහැ මේ දෙන්න උඩ ඉන්නවා. දැන් එහෙනම් ළමයි ඊළඟ වචනේ මොකද්ද? මෙයා ඉන්නවා මෙතන, මෙයා ඉන්නවා මෙතන. දැන් මේ දෙන්නගේ නම ඈ දැන් මේ දෙන්නගේ නම් දෙක කියන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මෙයානේ මේ ඉන්නේ. ඒ කියන්නේ මෙයා. ඊට පස්සේ මේ ඉන්නේ අනිත් කෙනා. කියවන බලන්න. ඕ ඊ ඕයි ඕ ඊළඟට ඉන්නවා ඊ මේ වචන දෙක තමයි අකුරු දෙක තමයි උත්තරේ. දැන් සමහර වෙලාවට ළමයි හිතනවානේ මේක ඕ ඊ කියලා ලිව්වම ළමයි මොකද දන්නවද කරන්නේ? මෙහෙම ඕ කියලා ලියලා තිතක් හරි කමාවක් හරි දාලා ඊ ලියනවා. මෙහෙම ලියනවද? නෑ එහෙම ලියන්නේ එහෙම ලිව්වොත් එහෙම වචන අකුරු දෙකක් නේ. එනලා මෙයා ඕයි. හැබැයි මෙයාව ලියන්නේ ඕයි නෙමෙයි. ඌයි. එහෙනම් මේ තුන්වෙනි කෙනා ඕ
ඊ. හරි. මේක ලියා ගන්න සිරස් ස්වර සහ තිරස් ස්වර හොයාගන්නේ කොහොමද කියලා දැනන් ඉන්න ඕනේ. සිරස් කියන්නේ සිරස මතක තියාගන්න. සිරස ඍජුව තියාගන්න ඕනේ. කෙලින් ඉන්න අය සිරස. සිරස් සහ තිරස්. ඊළඟ වචනය හතර. දැන් අරගෙන හොයලා කියන්න අර අයින් තියෙනවා. ආ ඊළඟ කෙනා ඊ. මෙතන ඉන්න කෙනා කවුද? ආ ඊ. හැබැයි අපිට ඔක ඇහෙන්නේ ළමයි ආ ඊ කියලා නෙමෙයි. ඇහෙන්නේ මොන වගේද? මේක ඔයාලා කියවන්නකෝ බලන්න කටින් එක. ආ ඊ කියලා ඇහෙනවද එහෙම වෙනම? ආයේ අපිට මේක ඇහෙන්නේ ඊ වගේ. කියන්න පුළුවන්ද කියන ආ ඊ. එහෙම කියන්න පුළුවන්ද? කියවන්න ඕනේ කටින්. මං ගිය සතියේ කිව්වනේ. ඔය අපේ කෙල්ල සිංහලෙන් ලියපෙක් කියවන්න පුළුවන් නේ. ආයි. දැන් ටොපික් ලියන්න එනවා අදහසක් තියෙනවා කිව්ව ටොපික් ලියනවා නම් මේවා කියවන්න පුළුවන් වෙන්න ඕනේ යක්ෂාවේසේ. මං ගිය සතියේ කිව්වනේ නෝනා. ලොකු අයියා නම මොකද්ද? මොකද්ද නම? ඈ චමෝද්. හරි. කමන්නේ චමෝද් නිකන් අර මෝදි වගේ වෙනවා. චමෝද්. හිරුෂ අක්කි චමෝද් හිරුෂ විදුනි හෙසන්දි ලී බෲස් ලී වගේ. හරි කමන්නේ ලී නෝනා. ඒ කෙල්ලගේ නම ආවට පස්සෙත් මම එකක් කියන්නම්. ඔයාලා දන්නවද ලී මින් හෝ කියලා කෙනෙක්? ලී මින් හෝ හරි නමකින් දන්නේ නැද කාවක්? දන්නවා. ඔයින් මොනව කරන කෙනෙක්ද? රංගපානවා සින්දු කියනවා දෙකම කරනවා. දැන් මේ හෙසලි නේද නම කිව්වේ? හරි. ඇත්තටම ළමයි දැන් ඔයාලා දකින්න මෙන්න මේ ලී මින් හෝ මේ කියන අය ළමයි ඇත්තට මේ හෝ කියලා කරනකොට ඒගොල්ලෝ එක එක විදිහට ලියනවා යු අකුර දාලා තියෙනවා. අපේ ලී මින් හෝ කියන්නේ ඇත්තටම ළමයි මේ කොරියාවේ ලී කියලා ඉංග්‍රීසියට හරවන්නේ ඊ කියන අකුර. ලී කියලා ඉංග්‍රීසියට හරවන්නේ මොකද්ද? ඊ කියන වාසගම. කොරියාවේ ඊ කියන වාසගම ඉංග්‍රීසියට හැරවෙන්නේ ලී කියලා. මෙයා කවුද? ඊ මිනෝ. මෙයාගේ ඇත්ත නම ළමයි ලී මින් හෝ නෙමෙයි ඊ මිනෝ. ඔයාලා කියවන්නේ මින් හෝ ලී එහෙම නැත්නම් ලී මින් හෝ. ඔහොමනේ කියවන්නේ. ඔව් කොරියාවේ ඒවත් මතක තියාගන්න අර කෙල්ලගේ නම ආපු හින්දා මේ ලී කියලාවනේ. ඇත්තටම කොරියාවේ ලී කියලා කියන්නේ ඊ. හරි. ඊ කියන්නේ මොකද්ද? දෙක. දත මේ ඔය උඩ ලියලා තිනවනේ. හරි. කොරියාවේ ළමයි ඊ කියන්නේ අර ප්‍රධාන වාසගම් අතරින් ඊ කියලා තියෙනවා, කිම් කියලා තියෙනවා වාසගම්. ලංකාවේ නම් වාසගමේ දැන් කොරියාවේ නමකට තියෙන පුතේ අකුරු 3යි. පළවෙනි අකුර වාසගම, ඊතුරු දෙක නමේ ඊතුරු කෑල්ල. අපේ වාසගමයි නමයි ඔක්කොම කෙටියෙන් ලිව්වොත් අකුරු 5ක් 6ක් තියෙනවා. එහෙම නැද්ද? තියෙනවනේ. හරි. ඉතින් කොරියාවේ ගියාම ඔයාලා පුදුම වෙයි නමක් දැක්කම. බලමු එන අංක 5. අංක 5 හොය එනකොට මෙයාගේ නම අපි දැන් තුන් පාරක් දැක්කා. 1යි 2යි 3යි 3යි මේ හතරවෙනි වතාවට ඉන්නේ. මෙයා කවුද? ඊ. හරි. ඊළඟට ඉන්න කෙනා යයන්නෙන් එන ශබ්දයක්. එයා මෙන්න මේ පස් දෙනෙන් බලනවා. ඒකෙත් දෙන්නයි ඉන්නේ යයන්නෙන් එන ශබ්ද. ඒ දෙන්නගෙන් කවුද? ගලප්පලා බැලුවොත් මෙන්න මෙයා. කවුද? යු. එහෙනම් මේ ඉන්නේ ඊ සහ යු. ඊයු. ඉන්නේ කවුද? ඊ යු. දැන් මම ඔයාලගෙන් පොත පෙන්නලා ඔයාලා ගච්ඡ පොතෙන් අහනවා ප්‍රශ්න හොඳේ. ඒ නිසා මේගොල්ලන්ව කටපාඩමේ තියාගන්න ඕනේ මේ ඉන්න දෙන්න. මැද ඉන්න අයට එක්ස්කියුස් අදට විතරක් තියෙනවා. ඊළඟට මේකේ ළමයි මේ ඉන්න කෙනාම පහේ ඉන්න කෙනාම තමයි හයෙත් දෙවෙනියට ඉන්නේ. එතකොට එයා කවුද? යු. ඔව්. එහෙනම් මෙතන ඉන්න පළවෙනි කෙනා ඌ. මෙන්න මේ ඉන්න දෙන මං කිව්වේ මේ දෙන්නව එකතු වුනහම කොරියාවේ කිරි කියන වචනේ හැදෙනවා කියලා. එතකොට එහෙනම් මේ ඉන්නේ කවුද ළමයි? ඌ සහ යු. උයු. උයු කියලා කියනවා කිරි කියන එක. මතක තියෙන්න ඕනේ. පොඩි ඉරි දෙකක් තියෙන සොරයක් දැක්කොත් එයා මොකද්ද නම? යයන්නෙන් එන මොකක් හරි ශබ්දයක්.
මතක තියාගන්න ඕනේ පොඩි ඉරි දෙකක් තියුණොත් එහා මොකක් හරි යයන්නෙන් එන හඬක්. හරි. බලමු එහෙනම්. ඊළඟ අංක 7. 7 මොකද්ද ළමයිද? සිරස්වර අතර එක්කෙනෙක් හොයන්න ඕනේ. තිරස්වර අතර එක්කෙනෙක් හොයන්න ඕනේ. කොහොමද මේ දෙන්න? යෝ සහ මෙයා. අපි නිකන් අර රීතලයක් ගෙහුවම මෙයා. මෙන්න මෙයා. කවුද? ආ ඌ. එහෙනම් මේ ඉන්නේ කවුද? යෝ ඌ. යෝ. ඊළඟ සතිය එනකොට ස්වර ටික බලන් එන්න ඕනේ නැත්නම් ඉතින් ස්වර බොර තමයි හොඳේ නැත්නම් සංගීත තමයි කරන්න වෙන්නේ. සංගීතේ ස්වර හතක් තියෙනවනේ. ඔව් මේකේ ස්වර ඊට වඩා වැඩි. ස්වර 20 තියෙනවා 21. සංගීතෙට තියෙන ස්වර 7යි. මේකේ ස්වර 21ක් තියෙනවා. ඒ වගේ තුන් ගුණයක්. හරි. එහෙනම් ළමයි මෙතන මේ උඩ ඉන්න කෙනා යෝ ආ මේ ඉන්නේ කවුද යෝ ආ මේකෙදි ළමයි මේ වෙලා තින්නේ ගෙදරදී පොත නිකන් අර මං කියලා ඇති ගිය සතියේ පොත ගිහිල්ලා ගෙදරින් තිබ්බා ඊළඟ සතිය ගත්තොත් මොකද වෙන්නේ අමතක වෙනවා හරිනේ දැන් මම මෙතනින් එහාට මේවා ලියවන්න යන්නේ ඔයාලට මං ගිය සතියේ මොකද්ද කිව්වේ එක දෙයක් විතර අපේ දැන් අද ආපු දරුවනුත් මතක තියාගන්න ඔයාලා එක දෙයක් මතක තියාගන්න ඔයාලා ලියන්නේ O level නෙවෙයි O level නම් ළමයි ලංකාවේ සිටිය මැද්දේ ඉවරලා කොළඹ මාක් කරන්න කිව්වම කොළඹ මේ මුහුදේ තිබුණත් කොළඹ හැටියට ගන්නවා. කොළඹ හරියටම කොළඹ මාක් වෙන්න ඕනේ නැහැ. නිකන් අර කොළඹ ඒ අයිනේ කොහේ හරි තිබුණොත් ගන්නවා. හැබැයි ඒ ලෙවල් වලදී කොළඹ තියෙන්න ඕනේ කොළඹ තියෙන තැන හරියටම. හරිනේ අපි එන කාලේ ඉස්කෝලේදී අපිට සර්ලා කියන්නේ මේ උඹලා ඕ ලෙවල් ලියනකොට මේ තියෙන තැන මාක් කරන්න කිව්වම අපිට මොනවා හරි ගඟක් තියෙන තැන මුහුදට වැටෙන මාක් කරන්න කියලා ලංකාවේ සිටියම දීලා පොඩ්ඩක් එහෙම ගියාට ගැටලුවක් නැහැ. ලකුණු දෙනවනේ. මේක එහෙම බෑ. හරිනේ ඒ නිසා මතක තියාගන්න ඔයාලා ලියන්නේ A level කියලා මතක තියාගෙන තමයි පන්තියට එන්න ඕනේ. O level ලියන අර ලපටි සෙයියාවෙන් ඇවිල්ලා A level ලියන්න බෑ. කිව්වනේ? කිව්වේ නැද්ද? ගිය සතියේ කියලා ඇති කිව්වනේ? අර මොකද ඔළුව එකක් කොහොමද? කියන්න ඕනේ හොඳේ පැන්ඩෝල් එකක් හරි බීලා ඉන්න නැත්තම්. හරි. එහෙනම් ළමයි නැවතවතාවක් ඔයාලා දැන් මෙතන තියෙන ඉතුරු ඉඩේ මේවා ලියලා පුරුදු වෙන්න ඕනේ. දැන් ලියනකොට මේක ඉඩ තියුණා කියලා ලොකුවට මෙහෙම ලියන්න එපා පොඩි ළමයි වගේ. ඉන්න ගමන් ලියලා පුරුදු වෙන්න ඕනේ. තව ඉඩ තියෙන තැන. ඔන්න බලන්න ඔයාලගේ අච්චුපොත නිකමට. පළවෙනි අච්චුපොත ළමයි ඔයාලගේ විභාගයට දෙන. බලා ගන්න. මුලින්ම තියෙන ඒවා දැන් ඔයාලා උත්තර දෙන්න ඕනේ. ඉගෙන ගත්තානේ. දැන් කියන්න එපා දන්නේ නැහැ කියලා. හරි. හරි. මේ තියෙන ඔයාලගේ පොතේ පළවෙනි පාඩමට අදාළව තියෙන ස්වර ටික මම ගිය සතියේ කිව්වා මේ හෝඩිය නිර්මාණය කරේ 1443. දැන් අපේ හෝඩියේ කවුද නිර්මාණය කරේ කියලා හෝඩියක් නැහැ. මේක ඇවිල්ලා පරම්පරාවෙන් පරම්පරාවට අලුත් වෙවි ඇවිල්ලා අද වෙනකොට පරිගණක ගත වෙලා තිනවා මේ විදිය තමයි හරි කියලා. ඉස්සර මොනවද ඔය ගල් වල කොටලා ආපු අකුරු වලින් තමයි අපි කියවන්නේ. දැන් සමහර පරණ අකුරු කියනකොට මේ වර්තමානින් අපිට පරණ අකුරු කියවත හැකිද? කියවන්න බෑ. හැබැයි කොරියානුවන්ට ඒ කාලේ ලියපුවත් මේ කාලේ එක සමානයි. හරිනේ. ඒ නිසා ළමයි කොරියානුවන් තමන්ගේ ස්වර හෝඩිය නිර්මාණය කරපු එකක් 1443. එතකොට මේට කලින් කොරියානු කියලා භාෂාවක් තිබුණා. හැබැයි මොකද්ද නොතිබුණේ? ලියන්න ක්‍රමයක් තිබුණේ. ලියන්න ක්‍රමයක් තිබුණා මොකද්ද? චීන ඔයාලා දන්න අර ඔයාලා අහලා ඇති ජපන් එහෙම ඉගෙන ගත්තා නම් මොනවද ජපන් වල ඉගෙනගෙන තියෙන්නේ? කන්ජි. කන්ජි කියලා જાතිය. අන්න ඒ වෙන් ලිව්වේ. එතකොට ඒක ගොඩක් අමාරුයි. එතකොට සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා කොරියාවේ සේජොන් කියන මහරජතුමා තීරණය කරා සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්න හෝඩියක් හදන්න. එහෙම අන්න එහෙම හිතලා හදපු හෝඩියක් තමයි මේ තියෙන්නේ. එතකොට හෝඩිය හදන්න පාවිච්චි කරේ මේ තියෙන මේ අහස පොළොව මිනිසා කියන ඒවා.
දැන් මෙතන සූර්යයා දාලා තියෙනවා. අහස ඩොට් එකක් හැටියටත් පොළොව මෙහෙම හරස් ඉරක් හැටියටත් මිනිසව සිරස් ඉරි කෑල්ලක් හැටියටත් ගත්තා. දැන් එතකොට මූලිකවම සොර තියෙන්නේ සිරස් 5යි තිරස් 5යි. එහෙනම් මිනිස්සු 5 දෙනයි බිමෙන් 5කුයි තියෙන්නේ. හරි. ඊළඟට ළමයි මේ ඩොට් එක කියන එක වර්තමානයේ දකින්න හම්බෙන්නේ මෙන්න මේ වගේ කෙටි ඉරි කැබැල්ලක් හැටියට. ඒ කියන්නේ සිරස් ස්වරයක් ලිව්වොත් කෙටි ඉරක්. තිරස් ස්වරයක් ලිව්වොත් කෙටි ඉරක් මේ අතර. ඒ කියන්නේ ඉස්සර තිබුණේ මේක ඩොට් එකක් හැටියට දැන් අපිට දකින්න හම්බෙන්නේ ඉරි කැලක් හැටියට. හරිනේ. ඒ නිසා ස්වර ලියනකොට එහෙමයි. මතක තියාගන්න මේිට කලින් ඔයාලට කලින් පුතේ පරම්පරා 25ක්වත් ඉපදිලා තියෙනවා මේ හෝඩියෙන් පස්සේ. පරම්පරා 25ක් කියන්නේ දැන් ඔයාලා හිතනකො ඔයාලට අවුරුදු 25ක් වෙන කාලයක් එනවනේ. එදාට උපදින ළමයි. ආයි ඔයාලට වඩා තව අවුරුදු 50ක් වෙනවනේ ඔයාලට. එදාට උපදින ළමයෙක්. අන්න එහෙම. ඒ කියන්නේ ළමයට අවුරුදු 20ක් 25ක් අතර පරතරයක් ඇතුළත පරම්පරාවක් එනවා කියලා හිතලා. එතකොට ඔයාලා ඉපදිලා තින්නේ මේ කාලේ තිබුණු IQ level එකට වඩා ගොඩාක් ඉහළ IQ level එකක් තියෙන කාලේ. එතකොට එහෙනම් මේ 1443 හිටපු මිනිස්සුන්ගේ මොලේ තරමට හදපු හෝඩිය අද බැරි නම් ඒකෙන් අදහස් වෙන්නේ බැහැ නෙමෙයි මොකද්ද? කම්මැලියෙක් කියලා. ඔයකින් අදහස් වෙන්නේ බෑ නෙමෙයි මොකද්ද? කම්මැලි. දැන් වෙන හෝඩියක නම් හෝඩිය ඉගෙන ගන්නම සතිය ගානක් යනවා. දැන් මේකේ එක දවසෙන් පුළුවන්. එක දවසෙන් ඉගෙන ගන්න එපා. හරි. එහෙනම් ළමයි මතක තියාගන්න ඔයාලා ඉගෙන ගන්නේ අවුරුදු 600ක්වත් වෙච්ච නැති මේ මෑත කාලීන හෝඩියන්. හැබැයි පරම්පරා 25ක් අපිට වඩා පරණයි. හොඳයි. ඉතින් මේ තින්නේ මේ වගේ ඒවා මිනිසා දන සූර්යයා එහෙම නැත්නම් අහස පොළොව මිනිසා මේ ඩොට් එක තමයි පුතේ ඉරක් හැටියට දකින්නේ. මේ පොළොව සහ මේ දාලා දෙනවා. ඒ කියන්නේ මේ ඉරි කෑල්ල තමයි පොඩි ඩොට් එක තමයි ඉරක් හැටියට අපිට දකින්න හම්බෙන්නේ. හොඳයි. ඊළඟට මේ ස්වර ඔක්කොම දාලා තිනවා සරල ස්වර සහ ද්විත්ව ස්වර කියලා. අපි දැන්ට මේක ඉගෙන ගත්තා 10 දෙනෙක්ව දැක්කා. 10 දෙනෙක් ඉගෙන ගත්තා කියන්නත් බෑ. මෙන්න මේ 10 අපි දැනට දන්නවා ළමයි. මතකයිද? හරි. එහෙනම් මට දැන් කියන්න මෙතන ඔක්කොම ඉන්නවා 21ක්. ඔක්කොම ඉන්නවා කීයක්ද? 21ක්. ස්වර තියෙනවා 21ක්. එතකොට මේ ස්වරවල ඉන්න තියෙන විශේෂත්වය තමයි මෙයාලට තනියෙන් ඉන්න බෑ. මේගොල්ලෝ අර ව්‍යංජන කියලා තව 19 දෙනෙක් ඉන්නවා. ඒ 19 දෙනාගෙන් කායෙක් හරි එකතු වෙලා ඉන්නම ඕනේ. මෙයාලා තමන්ගේ නම ගෙනියන්න ගන්න. බිඳුව. තමන්ගේ නම ගෙනියන්න ගන්නේ බිඳුව. එහෙනම් ළමයි මේ ස්වර 21 දන්නවා නම් ස්වරවල හඬවල් ටික ලියන්න ඔයාලා කාවද දාන්න ඕනේ? බිඳුව. මුලින්ම ලියන්නේ බිඳුවද ස්වරයද? බිඳුව. ඊට පස්සේ ස්වරය. හොඳයි. මේ ස්වර 10ට බිඳුව කියන ව්‍යංජන එකතු වෙන්නේ ප්‍රධාන පැති දෙකකින්. මොනවද පැති දෙක? බිඳුවට දකුණෙන් ස්වර ලියනවා බිඳුවට යටින් ස්වර ලියනවා. හරි. ඒ ටික මතකයිද? ඔ මේ ඉතුරු දැන් ඔයාලා බැලුවම ඊට පස්සේ බය වෙන්න පුළුවන් අප්පට සිරි 21ක් තියෙනවා 10යි ඉන්නේ තියෙනවා කිව්වේ කියලා. ඇත්තටම පුතේ මේ 11 දෙනාව පුළුවන් වෙනවා මේ 10 පුළුවන් නම් අර 11 බෝනස්. මේ 10 දෙනාව හොඳට පුළුවන් නම් අර 11 බෝනස්. මං දැන් කිව්වත් ඔයාලා මේකේ උත්තර ටික කියන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ. දැන් මම නිකන් හරි සරලව මම නිකන් කිව්වොත් මට ඔයාලා කියන්න මේ නිකන් උගන්වනව නෙමෙයි මේක. අර පළවෙනි දවස් වගේ නිසා මේ සොරේ නම මොකද්ද? මෙයා ඕ මෙයා මේක ඊ හරි. එතකොට ඒ ඇති නේද? දැන් මෙතන දෙන ඕ ඊ කියලා තුන් දෙනෙක්. මම නිකන් ඔයාලට කිව්වොත් ළමයි මං අනිත් ඒවා කියන්නේ නැහැ. මෙහෙම ලියලා මේගොල්ලන්ගේ ශබ්දය මං කියනවා පුතේ මේ ඔක්කොගේම ශබ්දය වයන්න කියලා. මොකද ශබ්දය? වයන්න. කලින් මං කියවනේ ඉරි දෙකක් තියෙනවා නම් ඔක්කොම යයන්න කියලා. මම නිකන් ඉරක් ගහලා දැන් ඔයාලා අඳුරන්නේ නැහැ. මං කියනවා මේ ඔක්කොම වයන්න කියලා.
මතක තියාගන්න පුළුවන් ඔක්කොම වයන්න. හැබැයි ළමයි මේ වයන්න කියන කෙනාට ආසොරේ එකතු වුණොත් සිංහලෙන් මොකක්ද හැදෙන අකුර? ඈ වා. මෙන්න මේ ඉන්නේ එහෙම එක්කෙනෙක්. මම දැන් උගන්වනව නෙමෙයි මෙහෙම පෙන්නනවා. මෙහෙම සරලයි කියලා. අපි දුම ළමයි මේ වයන්න කියන කෙනාට ඕසොරේ එකතු වුණා කියලා දැන් කවුද? සිංහලෙන්. වෝ. එහෙනම් ළමයි මේ තින්නේ ඒක. වයන්නට ඊසොරේ එකතු වුණොත් වී. ඒ කියන්නේ ඔයාලට දැන් මොකද්ද වෙන්න ඕනේ? මේ 10 මුලින් ඉගෙන ගත්තු 10 කොහොමද මතක තියෙන්න ඕනේ? දැක්ක ගමන් ඇඳුනීමේ හැකියාවක් තියෙනවා නම් අනිත් ඒවාව නිකම්ම පුළුවන්. මතක තියාගන්න පුළුවන් නේ. අර රද්ද කරා වගේ කරාම හරි. ඊට පස්සේ සති දෙකකින් කොල්ලව හොයන්න හම්බෙන්නේ නැහැ. හරි. බලමු එහෙනම් ඊළඟට ළමයි මම මේ ව්‍යංජන ගැන කියන්න යන්නේ නැහැ දැන්. ව්‍යංජන හඳුන්වා දෙන්න යන්නේ නැහැ. අපි සොර ටික තව පොඩ්ඩක් එහාට බලලා හල් කිරීමුත් කරලා තමයි ඔයාලට ව්‍යංජන ගැන උගන්වන්නේ. හොඳයි. මේ දැන් ඔන්න ඔයාලට මම මේ පොතෙන් පෙරලන්නේ කියවන්න බලන්න සොරේ නම ආ ඕ ඌ ඌ අන්තිමයා ඊ ඔය විදිහට යන්නේ. එතකොට ළමයි මේවා මේ අහලා ලියන්න කියලා තියෙන්නේ. ඇත්තටම මේ ඔය පොතට අදාළව ට්‍රැක් හම්බෙලා තියෙන එක පොතකටයි. මම හිතන්නේ මේ පොතේ තියෙනවා. මොකද මේවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පොත නිකුත් කරාට කොහි ලෝකෙවත් නැහැ. මේ පොතක් ඔයාලට හොයන්න හම්බෙන්නේ නැහැ. අපි මේ PDF එහෙම තැන් තැන් වලින් හොයලා හොයලා පීරලා හම්බෙච්ච පොත් තියෙන්නේ. ඒ නිසා ඔයාලට පොත් හම්බ වෙනවා. නැත්තම් එහෙම කොරියන් ඉගෙන ගන්න ළමයින්ට පොත් නැහැ. එහෙම හොයාගන්න බොහොම අමාරුවෙන් තමයි පොතක් අරගන්නේ. බලමු ළමයි තාම ලිල්කෝස සේව කියලා තියෙනවා. දැන්ට මේවා ඔයාලට කරන්නේ නැහැ. මං අනිත් එක කිව්වා අච්චුපොත දුන්නත් පුතේ මේ පොල් අකුරු ලියන්න එපා. හොඳේ. අර අපි කියන්නේ පොල් අකුරු කියලා. එන්න සයිස් අකුරු වලින් එහෙම ලියන්න එපා. අච්චුපොත අතර දුන්නා කියලා. හොඳයි. දැන් එහෙනම් කියවන්න බලන්න අපි ගිය සතියේ ලිව්වා මේ ටික. මේ වචනේ කියවන්නේ කොහොමද? දැනුත් ලිව්වා. ඔව්. ආ ඊළඟ එක ඊ. මෙයා ඕ ඊ. ඊළඟ අංක දෙක ඊ. ඊ කියන්නේ මොකද්ද? කටද? දත්. ඊ කියන්නේ දත්. එහෙම නැත්නම් මේ දෙක කියන එක. ඕ පහ. හරි. මම මේ පොතේ තියෙන ටිකක් පෙන්වන්නේ ඔයාලට හුරු වෙන්න. නැත්නම් එහෙම බලමු. මම මේට වඩා වචන දාලා තිනවා බලමු. හොඳයි. ඔයාලට ළමයි ඊළඟට මං හල් කිරීම පාඩම එකක් කරලා ඉන්නවා. පොඩ්ඩක් මෙන්න මේක බලා ගන්නකෝ. මම මේ ටියුට් එක ඔයාලට දීලා මුල් 10 ලිව්වට පස්සේ මෙතනින් එහාට තව වචන ලියවන්නේ නැහැ. පාඩමක් කියලා දෙනවා. දැන් ඔන්න දැන් මේ දෙන්නට බැරි වුණාට මුකුත් මම මේ කියන සිංහල තේරෙනවනේ. ඒ නිසා අපි එකක් බලමු. මම මේ කියන අහන එකට උත්තරේ දෙන්න. මෙයාගේ නම මොකද්ද?อึං. මෙයා කවුද?อึං කියන කෙනා. හරි මට කියන්න සිංහලෙන්. අයන්න ලියලා බිඳුව ලිව්වොත් මොකද්ද શબ્දය? අං. එතකොට ළමයි කොරියන් වලිනුත් මෙයාව තනියෙන් ලිව්වොත් શબ્දය මොකද්ද?อึං. මොකද්ද શબ્දය?อึං. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් කාටද මතක කොරියානු හෝඩියේ පූර්ණ අක්ෂරයක් කියන්නේ මොකක්ද කියලා? පූර්ණ අක්ෂරයක් කියන්නේ මොකක් කියලාද කිව්වේ? ව්‍යංජනයක් සහ ස්වරයක එකතුවක්. පූර්ණ අක්ෂරයක් කියන්නේ මොකද්ද? ව්‍යංජනයක් සහ ස්වරයක එකතුවක්. හොඳයි. මම මේ තියෙන එක්කෙනාගෙන් මෙන්න මේ ස්වරය ලියනවා. මේ ස්වරය මොකක්ද? මේව මතක තියාගන්නත් ලේසි. ආ යා ඕ යෝ ඌ යෝ ඌ යු මොකක්ද ළමයි කරන්නේ? ආ මෙයාව යයන්නට දැම්මොත් එහෙම යා. මේක ඕ මෙයාව යයන්නට දැම්මොත් යෝ. මේක ඌ මේක යයන්නට දැම්මොත් යෝ. මේක ඌ එයාව යයන්නට දැම්මොත් යු. ඒ කියන්නේ අර අයන්න දන්නවනම්
යා කියන කෙනාව අඳුරන්න ඕනේ දැකලා. මෙයා යා. හරි. අර ඉන්න කෙනා එහෙනම් කවුද මේ ඉන්නේ? යා. හරි. මම සිංහලෙන් ලියනවා මෙහෙම. යා. හෙටසලමයි මම සිංහලෙන් ලියනවා බින්දුව. මේ මොකද්ද? යං. හොඳයි. මම මෙහෙම ලිව්වොත් යෝ. මම මෙහෙම ලිව්ව කවුද? යෝ. මං ඒකට බින්දුව දැම්මොත් මොකක්ද තියෙන්නේ? යොං. ඔන්න නම් බලන්න ලියන හැටි. දැන් මතකයිනේ කියපු ටික. මම අර ටික අයින් කරනවා. නැවත තව මං ලියනවා මෙහෙම සොරයා. මේ දෙන්නගේ එකතුව මොකද්ද දැන්? යා යෝ කියන අයගෙන් එක්කෙනයි. කවුද මේ? යාද යෝද? යෝ. හරි. ඊට පස්සේ ළමයි මම එතන ලියනවා සිංහලෙන් යෝ සහ ං. දැන් කොරියානු හෝඩියේ ං කියන්නේ කවුද? ං කියන්නේ බින්දුව. හරි. ං කියන්නේ කවුද? මේ කොරියානු හෝඩියේ සමානයි බින්දුව. ඔන්න ළමයි මෙතන තියෙන විශේෂතාවය තමයි කොරියානු හෝඩියේ ව්‍යංජන ඊට පස්සේ මෙයා කවුද? ස්වර. මේ දෙන්නට කියන තනි නම මොකද්ද? පූර්ණ අක්ෂර. පූර්ණ අක්ෂරයක්. මේ ඉන්න බිඳුවට බිඳුව ව්‍යංජනයක් ඊළඟ ඉන්න ඉරි කෑල්ල ස්වරයක් ඒ දෙන්න එකතු වුණාම හැදෙන්නේ මොකද්ද? පූර්ණ අක්ෂරයක්. ඊට පස්සේ ළමයි මේ කියන්නේ කවුද? හල් කිරීමක්. කියන්නේ මොකද්ද සිංහලෙන්? හල් වෙන අකුරක්. දැන් අල් කයන්න කියන්නේ සිංහලෙන් හල් වෙන අකුරක්. අල් නයන්න හල් වෙලා. කියනකොටම කියන්නේ අල් කියලානේ. අල් නෙමෙයි හල් කියන එක අපි කියන්නේ අල් කියලානේ. අපි කියනවා හල් නයන්න හල් කයන්න කියලා නෑ. අල් නයන්න අල් නයන්න කියලා කියනවා. හරි. එහෙනම් ළමයි කොරියානු හෝඩියේ තියෙන විශේෂත්වය තමයි ව්‍යංජනයක් සහ ස්වරයක එකතුවෙන් නිර්මාණය වුණු පූර්ණ අක්ෂරයකට යටින් තමයි හල් කරලා ලියන්න ඕන අකුර ලියන්න. මොකද තියෙන්නේ? ව්‍යංජනයක් සහ ස්වරයක් එකතු වෙලා නිර්මාණය වෙච්ච පූර්ණ අක්ෂරයකට යටින් තමයි හල් වෙන්න ඕන අකුර ලියන්නේ. එහෙනම් ළමයි කොරියානු හෝඩියේ හල් කිරීමක් තියෙනවා නම් තියෙන්නේ කොහෙද? ව්‍යංජනයක් ස්වරයක් එකතු වෙලා හදාගත්ත පූර්ණ අක්ෂරයකට යටින්. දැන් අපේ නම් තියෙන්නේ ව්‍යංජනයේටම දකුණෙන්. දැන් අපි නිකන් සරලව අපි දන්න මොකද්ද? අම්මා කියලා ලියන අල්මා යන්න ලියන්නේ මෙතන. හැබැයි කොරියන් වලින් ලියනවා නම් මේ ක්‍රමයේ සිංහල අකුරු අදහස් කළා අයන්න අල්මා යන්න කොහෙද ලියන්න ඕනද? අයන්නට යටි. ඊට පස්සේ තමයි මා කියලා ලියනවා. සිංහලෙන් එහෙම ලියනවද? නැහැ. හැබැයි කොරියන් වලින් ලියන්නේ එහෙම. හරි. එහෙනම් ළමයි මුලින්ම පොඩි සටහනක් ලියා ගන්න. පොතේ ලියා ගන්න. මේ සටහන මම එදා ලියන් එන්න කිව්වට දැන් ඔයාලගේ අච්චු පොතේ තියෙන පොතේ පස්සේ ලියා ගන්න මේක දිහා බලලා. එතකොට දැන් අර ෆොටෝ ගහපුව ඕනෙත් නැහැ. සටහන ෆොටෝ ගැහුවත් කමක් නැහැ. බලා ගන්නකො. හල් කිරීම කියලා ලියා ගන්න ඔයාලගේ පොතේ. හල් කිරීම. හරි. ලියා ගන්න මාතෘකාව මම සාමාන්‍යයෙන් කරන්නේ ගොඩක් වෙලාවට ටයිප් කරලා ඔයාලට පෙන්නනවා මොකක් ගැනද මම කියන්නේ කියලා. හල් කිරීම පාඩම. බෝඩ් එකේ ලියන්න නැහැ ළමයි. බෝඩ් එකේ ලියන්නයි මකන්නේ ගියාම ඉතින් එපා වෙනවා. හරි. අද පාඩම හල් කිරීම. හොඳයි. දැන් මුලින්ම මම කියපු එක හල් කිරීම කියන එකක් ලියන්නේ කොහෙද? පූර්ණාක්ෂරයකට යටේ. හරි. ඔයාලා දැනට අකුරු දන්නේ නැති වුණාට කමක් නැහැ. මම ලියන සටහන ලියා ගන්න. මම ලිව්වට පස්සේ ලියන්නේ. හොඳේ. මම ලිව්වට පස්සේ ඒක වෙනස් කරනවා. මට දැන් මුලින්ම කියන්නකෝ. කොරියානු හෝඩියේ ව්‍යංජන කියන ඒවා කීයක් තියෙනවා කියලා මාක් කරලා තියනවාද අර හෝඩිය කොලේ. හම්බුණනේ හෝඩිය කොලේ. ඔව් බලන්න ව්‍යංජන කියන ඒවා කීයක් තියෙනවද කියලා. මූලික ව්‍යංජන ටික නෙමෙයි ඔක්කොම ව්‍යංජන. ව්‍යංජන කීයක් තියෙනවද? 19යි. 19යි.
ඕක පුතේ ඉලක්කමෙන් ලියා ගන්න ඕනේ 19යි කියලා. ලියලා නැහැ නේද ඒකේ? ලිව්වේ නැද්ද එදා? හරි. එහෙනම් දැන්ට කමන්නේ දැන්ට ඕකේ සටහන් දාන්න ඕනේ. මම අර අනිත් කොලෙත් දානවනේ. ඒකෙන් print එකක් ගත්තම ලේසි. ඒකම එහෙම කරන්න ගෙදර ගිහිල්ලා මේ මම දාන්නම් PDF එක ගෙදර යනකොට හරි යන ගමන් හරි දාගන්න නැත්නම් Tamanට ලස්සනට ලියන්න පුළුවන් නම් තමන්ම ලියන්න. ඒක තව ඊට වඩා වටිනවා. හරි මේ අහගන්නකො. කොරියානු හෝඩියේ ව්‍යංජන කීයක් තියෙනවා කියලා දැන් මං කිව්වේ? ව්‍යංජන 19යි. මම මේක ලියනවා ලිව්වට පස්සේ ඔයාලා ලියන්නේ තිබේ. මං කෙටියෙන් ලියන්නේ. එතකොට මේ ව්‍යංජන 19ම ළමයි හල් කිරීම හැටියට ලියන්නේ නැහැ. ඔන්න පළවෙනි තියරිය මොකද්ද? කොරියානු හෝඩියේ ව්‍යංජන කියන ඒවා 19ක් තියෙනවා. ව්‍යංජන කියලා කියන්නේ මොකද්ද? තනියෙන් ලියන අකුරු. ඒවා කීයක් තියෙනවද? 19ක් තියෙනවා. හරිනේ. එතකොට පුතේ දැන් හල් වෙන අකුරු හැටියට මේ ව්‍යංජන 19ම ලියන්නේ නැහැ. ওই 19න් හල් වෙන්නේ 16 දෙනයි. කී දෙනයිද හල් වෙන්නේ? 16 දෙනයි. එයින් ව්‍යංජන මම මේ ව්‍යංජන කියන ඒවා ඔයාලා කෙටියෙන් කාලයක් ගියාම කියලා ලිව්වත් ඇති. එහෙම නැත්තම් ළමයි මම තව වැඩක් කරනවා මෙන්න මේක ලියා ගන්න. අපි සාමාන්‍යයෙන් දැන් ඉස්සරහට ලියන්න ඕනේ දැන්. ඔය දැන් ඉස්සරහට ලියනෝනේ මේ මොනවාද ක්‍රියාපද විශේෂණ පද ඊට පස්සේ නාම පද කියලා. ක්‍රියාපද වලට ඉංග්‍රීසියෙන් කියන්නේ adverb. එතකොට දාන්නේ විශේෂණ පද වලට. ක්‍රියාපද වලට කියන්නේ verb. එතකොට දාන්නේ we. නාම පද වලට දාන්නේ n. මතක තියාගන්න ඕනේ ඒවා. එයින් ව්‍යංජන 16ක් 16ක් පමණක් හල් කිරීම ලෙස ලියනු ලබයි. එහෙනම් ළමයි කොරියානු හෝඩියේ දැන් ව්‍යංජන කීයක් තියෙනවද? 19යි. කීයයිද හල් කරන්නේ? 16යි. දැන් එතකොට ඔයාලගේ හිතට එන්න ඕනේ මොකද්ද? හල් වෙන්නේ නැත්තේ කවුද කියන ප්‍රශ්නේ. එහෙම එනව නේද? එතකොට මම ලියනවා ළමයි හල් වෙන්නේ නැති අයෝ මෙතන ලියනවා. හල් නොවේ කියලා මම ලියනවා. හල් වෙන්නේ නැති අකුරු ටික ලියනවා බලා ගන්න. දැන්ට ඔයාලා දන්නේ නැහැ. නමුත් මම නිකන් ලියනවා ත ඊළඟට එනවා ප ඊළඟට ච. හල් නොවේ. මේ අය හල් වෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න ඕනේ ව්‍යංජන 16ක් හල් වෙනවා. හල් වෙන්නේ නැති තුන් දෙනෙක් ඉන්නවා කවුද? මෙන්න මේ තුන් දෙනා. දැන් ඒක නම් මං ගිය සතියේ හොඩිය මාක් කරගන්න කිව්වා. හයිලයිට් කරගන්න කිව්වේ නැද්ද? ලොකු අය. මම අඬනවනේ කොයි වෙලාවෙත් ඇහැ පොඩි කරනවා, කන පොඩි කරනවා, ඔළුව වද්දනවා. නිදිමතද? හරි. කමන්නේ දැන්ට ලිව්වේ නැත්තම් නෑ කියලා හිතන්න අද අලුත් ළමයි ඉන්න හින්දා එයාලටත් වාසි. ඔයාලා ප්‍රාර්ථනා කරහන් ඊළඟ සතියේ මේකුම් පාඩම් කරන් එන්න කියලා. නැත්තම් එහෙම ඊළඟ සතියේත් මේ හොඩියම තමයි උගන්වන්නේ. හරි. ඊළඟට බලමු ළමයි. කොරියානු හොඩේ ව්‍යංජන 19යි. ඒකෙන් කී දෙනෙක්ද හල් වෙන්නේ? 16 දෙනෙක්. හල් වෙන්නේ නැත්තේ කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. හල් නොවන අය 3 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මට දැන් කියන්න පුතේ පූර්ණ අක්ෂරයක් කියන්නේ කවුද? ව්‍යංජන ධන ව්‍යංජනයක් සහ ස්වරයක් එකතු වීමෙන් මොකද්ද නිර්මාණය වෙන්නේ? පූර්ණ අක්ෂරයක් නිර්මාණය වේ. එහෙනම් පූර්ණ අක්ෂර නිර්මාණය වෙන්නේ කාගෙන්ද? ව්‍යංජනයක සහ ස්වරයක් එකතුවෙන්. එතකොට හල් වෙන අකුර කොහෙද ලියන්නේ? දැන් එවෙලේ කිව්වා. කොහෙද ලියන්නේ? හල් වෙන අකුරු ලියන්නේ හල් වන අකුරු කොහෙද ලියන්නේ? පූර්ණ අක්ෂරයකට කොහෙන්ද ලියන්නේ? යටින් ලියනු ලබයි. ඔච්චරයි ළමයි තියරිය. බලා ගන්නකො දැන් ලියන්න එපා දැම්ම. කොරියානු හොඩියේ ව්‍යංජන 19ක් තියෙනවා. දැන් මතක තියාගන්න ඕනේ ඉලක්කම් වලින්. හල් වෙන්නේ කී දෙනාද? 16යි. හල් වෙන්නේ නැති තුන් දෙනා දාලා තිනවා. දැන්ට අඳුරන්නෙත් නැහැ. නිකන් ඉන්නවා තුන් දෙනෙක්. අනාගතේ අඳුරගනි. එතකොට මේ හල් වෙන අකුර ලියන්න ඕනේ කොහෙද? පූර්ණ අක්ෂරයකට යටි. පූර්ණ අක්ෂරයක් කියන්නේ කවුද? ව්‍යංජනයක සහ ස්වරයක එකතුවක්. එහෙනම් ළමයි ඔයාලා කොරියන් ඉගෙන ගන්නකොට මේවා තියෙන්න ඕනේ තමන්ගේ ඔළුවේ. හැබැයි මේවා ලොකු තියරි නෙමෙයි.
දැන් සිංහල හෝඩියෙත් ළමයි කාග චාජ කියලා ඒවට ගාත්‍රාක්ෂර කියලා ඔය දාලා තියලා මොනවද ඒවට කියන්නේ? ඉස්කෝලේ යන කාලේ මිස් උගන්වනවා පොඩි කාලේ. හෝඩියේ ලියන්න දෙනවා එක එක වචන ආයා ඈයා ඊතල ඔය එක එක වචන ලියන්න දෙනවා ඉර ඉබ්බා හාවා එහෙම ලිව්වේ නැද්ද? ලියලා නැහනේ. ඔව් අන්න ඒ වගේ ළමයි. හරි. එන ළමයි ඊළඟ තියරිය තමයි මෙන්න මෙහෙම. කොරියානු හෝඩියේ අකුරු කියන ඒවා මේ ව්‍යංජන කියන ඒවා සරලව මතක තියාගන්න අකුරු කියලා. ස්වර ඇරෙන්න ඉතුරු අකුරු. අකුරු 16ක් හල් වෙනවනේ. හැබැයි ළමයි ඊළඟ එක කෙල්ලකින් අහන්නේ. අකීගෙන් අහන්නේ. මේ 16 දෙනෙක් හල් වුණාට ශබ්ද කීයක් තියෙන්නේ? 16 දෙනෙක් හල් වුණාට ශබ්ද 16ක් නැහැ. මොනවද ශබ්ද කීයක් තියෙන්නේ? ශබ්ද තියෙන්නේ 7යි. ඒ කියන්නේ ළමයි කොරියානු හෝඩියේ 16 දෙනෙක් හල් වුණාට ශබ්ද 16ක් නැහැ. ශබ්ද තියෙන්නේ 7යි. එතකොට දැන් ව්‍යංජන කියන්නේ කවුරු කියලාද දැන් කියන්නේ අකුරු. සරලවම ගත්තොත් අකුරු. ව්‍යංජන 16ක් හල් වෙනවා. 16ක් හල් වූවද ශබ්ද කීයද තියෙන්නේ? 7යි. පමණක් නිපද වේ. ආයන ළමයි 16 දිනක් හල් වෙනවා ශබ්ද 16ක් හල් වෙන්නේ 7යි තියෙන්නේ. ඇත්තටම ගත්තොත් කොරියානු හෝඩියේ අල් සයන්නල් ලියන්න බෑ. අල් ඡයන්නල් ලියන්න බෑ. හරි වැඩේ වෙන්නේ නේද? අල් දැන් අපි ගත්තොත් එහෙම දැන් අපිට නම් සාමාන්‍යයෙන් ඕන අකුර හල් කරලා ලියත හැකිනේ. කොරියන් වල එහෙම ලියන්න බෑ. ශබ්ද 16යි හල් වෙන්නේ. 16ක් හල් වෙලා අකුරු 16ක් හල් වෙලා ශබ්ද 7යි තියෙන්නේ. දැන් මේකට අදාළ සටහන ළමයි ඔයාලා පොතෙන් බලන්න බලලා පිටු අංකේ මාක් කරලා පොතේ ලියන් එන්නේ ඊළඟ දවසේ. ගිය සතිය ලිව්වනේ. ඔව්. මම ඔයාලටත් කියන්න ඔයාලගේ ටියුට් එකේ පෙරලා ගන්න පුතේ පෙරලලා පිටු අංකේ මාක් කරලා තියාගන්න. එතකොට ඔන්ලයින් ඉන්න ළමයින්ට මම ඒක දානවා. මෙන්න මෙහෙම සටහනක් ඇති. මේ සටහන පොතේ ලියන් එන්න ඕනේ. එහාට වෙන්නේ නැති හල් කිරීම කියලා. කීවෙනි පිටුවේද? තව එහා. පිටු අංකය කීයද පුතේ? 9. ඔයක ලියා ගන්න 9 වෙනි පිටුවේ තියෙන සටහන ලියන්න ඕනේ කියලා. මේක දැන් ඔයාලා එහෙනම් නැවත වතාවක් මතක් කරනවා. කොරියානු හෝඩියේ ව්‍යංජන සහ ස්වර කියන ඒවා කොහොමද අපි මේක හදාගන්නේ කියලා හල් කිරීම කියන පාඩමට අදාළව ව්‍යංජන 19යි හල් වෙන්නේ 16යි හල් වෙන අකුරු ලියන්න ඕනේ කොහෙද? පූර්ණ අක්ෂරයකට යටින්. පූර්ණ අක්ෂරයක් කියන්නේ කවුද? ව්‍යංජනයක් සහ ස්වරයක් එකතු වුණාම එනවා. දැනට අපි ඉගෙන ගත්ත පූර්ණ අක්ෂරය බිඳුවට ස්වර එකතු වීම. හරි. ඊළඟට ව්‍යංජන 16ක් හල් වුණාට ශබ්ද තියෙන්නේ 7යි. ඒක ඔයාලගේ 9 වෙනි පිටුවේ තියෙනවා. ඔන්ලයින් ඉන්න ළමයින්ට මම ෆොටෝ එකක් දාන්නම්. හැබැයි ෆොටෝ print කරලා පොතේ යලවන්න එපා පොඩි කාලේ වගේ. ඊට පස්සේ අර ෆොටෝ ටිකක් දානවා. ඒ ටික පොතේ යලවලා නම් එහෙම ලියන්නේ නැහැ. Taman ලියන්න ඕනේ. මේ සටහන ලියා ගන්න ළමයි. මම මේකට දැන් අභ්‍යාස කරනවා. ඒක නිසා ඔයාලා මේට යටින් අර කොටුව ලියා ගන්න රූල් ටික ඉඩ ඇරලයි අභ්‍යාස ලියන්නේ. අභ්‍යාස කරනවා. මේක ලියා ගන්න ලියලා රූල් එතකොට ඕන වෙනවා 7යි 8යි රූල් 10ක් විතර ඉඩ අරගන්න. 10ක් හරි 12ක් හරි. ඒ ඉඩ ඇරලා තමයි ඉතුරු ටිකට අභ්‍යාස ලියන්නේ. හොඳේ. සුදු මහත්තයෝ මේ කෙල්ලන්ටත් එක්ක කියන්නේ ඔක්කොටම කියන්නේ. දැන් ඔයාලා මේක CR පොතේක මැද ලිව්වොත් මේකේ සටහන ලියන්න වෙන්නේ ඊළඟ පිටුවේ. වගුව. දැන් මේක ලියන්න ඕනේ අලුත් පිටුවක. නැත්තම් එහෙම මැදින් ලියන්න එපා. හැමෝම මැදනේ ලියන්නේ. ඉඩ තියනවාද යට මේ ටික ලියලා ඉතුරු ටික ලියන්න. රූල් 10ක් අරින්න ඉඩ නැත්තම් ලියන්න එපා අලුත් පිටුවකින් ලියන්න. ඔයාලට අච්චු පොත් දුන්නාම පුතේ ඔය පොත්වල ලියන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ලියන්නේ අච්චු පොතේනේ. ඒ නිසා දැන්ට ඔක රූලක් ඇරලා ලියන පිටු රූල් 10 ඉතුරු කරගන්න පුළුවන්ද? ඔව් බැරි නම් ඊළඟ පිටුවේ ලියන්න. ඔක දැන් ඉඩ ගැන හිතන්න එපා. සම්පූර්ණ පිටුවක මේ ටික ලියවෙන්න ඕනේ. අද දන්නේම නැතුව වෙලාව ගියා උඹලා ඉතින් ඊළඟ දවසේ පාඩම් කරන් එන්න පුතේ. හොඳේ නැත්තම් එහෙම මේ
හරිනේ. ලියලා ඉවරයි. බලමු එහෙනම්. ඉක්මන් කරලා ලියන්න ළමයි. දැන් ලියන ගමන් නිකන් මතක තියාගන්න ව්‍යංජන 19යි 16 දෙනයි හල් වෙන්නේ. හල් වෙන්නේ නැති තුන් දෙනාගේ නම් දන්නේ නැති උනාට කමක් නැහැ හොඳේ. එයාලා හොඩියේ ඉන්නවා. මේ මෙන්න මේක දෙන්න පුතේ. මම මේක අනිත් කොලේ දාන්නම්. ඒක දැන් මම print කරගන්න. ඒකෙන් නිකන් ගෙදර ඉඳන් තනියෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි. බලමු එහෙනම් ළමයි. දැන් ඔයාලා මේකට අදාළව අර සටහන ලියා ගන්න ඕනේ උතන. ලියලා ඉවරයි නේද? හරි. දැන් මම මේ සටහනට ඔයාලට ඉඩ තියලා දැන් කොලේ දැම්මම print කරගන්න ඕනේ. ඇත්තටම පුතේ මේ කොලේ මම අර ඔයාලට ඒ වෙලේ පෙන්නුවේ මේ කොරියන් හෝඩිය ගැන පොඩි සටහනක්. මෙන්න මේක ඔයාලා සටහන දා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ කොලේ මම ඔයාලට දානවා. මේකේ මේ උඩ ටික අයින් කරලා මේ හෝඩිය විතරක් දාලා නැත්තම් ඔයාලටත් දාලා නැහැ. අර නිකන් පාස් වෙච්ච ඒවා ඔයාලට එච්චරම වැඩක් නැහැනේ. එච්චර නෙවෙයි කොහොම වැඩක් නැහැ. මෙන්න මේ කෑල්ල දානවා. මේ තියෙන්නේ සමස්ත කොරියානු හෝඩිය. මේක ඊළඟ දවසේ කියලා දෙන්න නිසා print එකක් දාන් එන්න හොඳේ. print එකක් දාන් එන්න කලර් දාන්න ඕනෙත් නැහැ. කලර් දා මෙහෙ ඇවිල්ලා highlight කරගත්තත් ගැටලුවක් නැහැ. කලර් ඕනේ නැහැ. හරි. එතකොට මම මේ කොටස විතරක් දානවා. මේ කෑල්ල තිබුණත් ඔයාලට කොරියන් අකුරු කියවන්න පුළුවන්. ඒ කියන්නේ තනියෙන් ගෙදර ඉන්න ගමන් මේ ටික දිහා බලලා අකුරු කියවන්න පුළුවන්. හරි. අපි එහෙනම් එතනින් එහාට අභ්‍යාස ටිකක් බලමු. මම ඔයාලට අභ්‍යාස ටිකක් කියනවා මේ ටියුට් එකෙන්ම. එතකොට ඔයාලා මේ වචන බලලා ලියන්න. බලා ගන්න පුතේ. බලන්න මොකද්ද? ගන්න ඕන කොරියන් පොත. මේක පුතේ ගන්න තැනක් නැහැ. මේක ගන්න මම හොයලා බලන්න මේක කොරියන් අච්චු පොත කියන්නේ මේ 12 වසරට තියෙන අච්චු පොත. මේ මං කියා දෙන පොත වෙන එකක්. ඒක මං හදපු එකක්. මේ පොත ඔයාලට අර ඒ කියන්නේ පාඨමාලා ගාස්තු ගෙව්වම හම්බෙන්නේ මේක නැතත් ගැටලුවක් නෑ. මේකේ වැදගත් වෙන්නේ අර මං අන්තිමට ගියේ පිටු වගේක් කඩා ගන්න කියලා විකුණුවොත් හරි කාට හරි අහක දානවනම් පිටු ටිකක් කඩා ගන්න කියලා. ඒ පිටු ටික තමයි වැදගත් වෙන්නේ. ඔයාලට ඒ කියන්නේ ගාස්තු ගෙව්වට පස්සේ හම්බෙන්නේ ළමයි මේ පොත නෙමෙයි වෙන පොතක් තියෙනවා. තව නිබන්ධනයක් මෙන්න මේ මම පෙන්නන පොත මේකේ පිටු 68ක් තියෙනවා. මේකේ තියෙනවා ඔය ඉගෙන ගන්න අවශ්‍ය වෙන සංඛ්‍යා. මේවා නම් මම සම්පූර්ණයෙන් පන්ති ඉදි කරන්නේ කියලා දුන්නම තනියෙන් කරන්න ඕනේ. නැත්තම් මේ ඔක්කොම කරලා මේ අන්නර කෙල්ලට මේක වටිනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කොරියන් කියවන්නේ වැරදියටනේ. මේ තියෙන ඒකට උත්තරේ.
ඒවා අපි බලමු තාම පටන් ගත්ත විතරනේ මේව පෙන්නලා ඊළඟ දවසේ පන්ති ඉන්නේ. දැන් ගිය සතිය ආපු ළමයි තුන් දෙනෙක්ද කොහෙද අද නැහනේ. තුනක් නැත්නම් හතරක් අද නැහැ. ඒකින්ද මේ මම ඔච්චර දුරට පෙන්නන්නේ නැහැ. ඊළඟට මුන් තුන් දෙනා ඉන්නෙත් නේ. බලමු එන. ඒ කියන්නේ මම ඔයාලට ඕනනම් මෙහෙම කරන්නම්. මේ ඉස්කෝල පොතේ PDF එක දාන්නම් ඒක print කරන්න ඕන නැත්නම් කොහොමත් පොත ගාස්තු කිව්වම පොත ගෙදරට ඔයාලට නම් මෙතෙන්දි දෙනවනේ. බලමු. ඒක පුතේ මට මෙසේජ් එකක් දාන්නකෝ මේ නම්බර එකට මෙසේජ් එකක් දාලා තිබ්බම මම බලලා කියන්නම් මොකද කරන්න ඕනේ කියලා. පූර්ණ අක්ෂරයක් යටින් ස්වර රහිතව ලියපු අකුරක් අපි කියවන්නේ කවුරු හැටියටද? හල් කිරීම. හැබැයි පුතෝ අද අපි ඉගෙන ගන්න එකයි. ඒ තමයි මෙන්න මෙයා. මෙයා හල් වෙන්නේ මොන නමින්ද? සිංහලෙන්. බිඳුව හල් වෙන්නේ මොන නමින්ද? සිංහලෙන් බිඳුව හල් වෙන්නේ මොන නමින්ද? බිඳුව කියන්නේ බිඳුව කියන අකුර අයන්න බිඳුව කියලා ලිව්වොත් අබින් කියලාද කියන්නේ? මොකද්ද කියන්නේ? ගයන්නට බිඳුව ලිව්වොත් කියවන්නේ කොහොමද? ගං. එහෙනම් ශබ්දය මොකද?อึ้ง. හරි. එහෙනම් ළමයි අද ඉගෙන ගන්න එන්නේ ආව විතරයි. බලා ගන්නකෝ මම මේ ලියලා තියෙන එක. මේ බිඳුව කියන එක පේනවද මේවා යට තියෙනවා? බිඳුව කියන කෙනා මේ යට ඉන්නව පේනව නේද? ආයෙනම් ළමයි මේගොල්ලෝ කවුද දැන්?อึ้งකියන ශබ්ද. මොකද්ද ශබ්ද?อึ้ง. ආයෙනම් මට දැන් මං අර අකුරු ටික මේ අයිනෙන් ලියනවා. නැත්තම් ඔයාලට බැරි වෙන හින්දා. ඔන්න බලා ගන්න මං ස්වර 10 ලියනවා. ස්වර 10 මට කියන්න ටක් ගාලා. සිංහලෙන් කියන්න. ස්වර 10 සිංහලෙන්. ඊ ආ යා ඕ යෝ ඊට පස්සේ එනවා ඕ යෝ ඌ යු. හරි. මේ ටික තමයි එන්නේ. දැන් ඊට පස්සේ මම මේක අනිත් අකුරු ලියනවා ඊ ඊළඟට මේවා දිහා බලලා ඔයාලට අරක අභ්‍යාසය පුරව ගන්න පුළුවන්. යා ඊළඟ ඕ ඊට පස්සේ එනවා කවුද? යෝ. මේ ඉන්නේ කවුද ළමයි? ඔය මුලින් ලිව්වේ කවුද? සිරස්වර පහ. ඊට පස්සේ ලියන්න ඕන කට්ටිය කවුද? සිරස්වර. මෙයා ළමයි ඔය නෙමෙයි හොඳේ ඕ ඊළඟට යෝ ආ, ආ. කෙනෙක් ඉන්නවා යට බිඳුව එක අයින් කරලා ඉන්න. අරගේ අකුරක් මැකුවනේ ඒක එහා පැත්තට පැන්න. ඒවා මම පස්සේ ලියන්නම්. ඊළඟට එන්නවා ඌ ඊළඟ යූ. හරි. මේ කට්ටිය ඉන්නවා. එහෙනම් අපි දැන් ලියමු බලන්න. හොඳයි. මේ 10 දෙනාව ලියන විදිය මට කියන්න පළවෙනි අකුර මොකද්ද ළමයි? ඊ. පළවෙනි අකුර ඊ. දෙවෙනි කෙනා යෝ. යට ඉන්න කෙනා ඈอึ้ง. හැබැයි මම දැන් කිව්වා මෙහෙම. මෙයාව ලියනකොට මං කිව්වා මෙහෙම විදිහට ලියන්න එපා කියලා. මොකද්ද? ඔයාලා නැත්තම් ඒක ලියන හින්දා මම මේ කියන්නේ. ලියන්න එපා මාත් එක්ක දැන් මම ලිව්වට පස්සේ ලියන්න. මෙහෙම ලියන්නේ නැහැ. පළවෙනි එක්කෙනා දැන් දන්නවනේ ඊ. දෙවෙනි කෙනා කවුද? යෝ. ලියන්න එපා. යට ඉන්න කෙනා කවුද?อึ้ง. යෝන්. එහෙමනේ තියෙන්නේ ඉයෝන්. ඉයෝන් කියලා ලියන්නේ නැහැ. මං කිව්වා යෝ શબ્දය අපි ලියනකොට සරලව ලියන්නේ මෙන්න මෙයාව ලියනවා වගේ. එහෙනම් අපි මේක ඉයෝන් කියලා ලියන්නේ නැහැ. මොකද්ද ලියන්නේ? ඉයෝන්. අපි මෙයාව ලියන්නේ මොකක් කියලාද? ඉයෝන් කියලා. ඉයෝන් කියලා ලියන්නේ නැහැ. ලියන්නේ මොකද්ද? ඉයෝන් කියලා. මට තේරුණාද ක්‍රමය? අර යෝ කියලා ඇදෙන ශබ්දය සිංහලෙන් ලියනකොට යෝ කියලා ඇදෙන්න ලියන්නේ නැහැ. ලිව්වොත් මොකද වෙන්නේ? අපි වැරදියට ඇදලා කියනවා. ආයෙනම් ළමයි මෙයාගේ යටින් මං ඉරක් ගහනවා කියන කෙනා නිසා. හරි. එහෙනම් පළවෙනි වචනය ඉයෝන්. දෙවෙනි වචනය දෙවෙනි වචනය ඊ ඊළඟ එක යට කෙනා එහෙනම් මේ ලියලා තියෙන්නේ මොකද්ද? ඊ
ඉයන්. ඊටු ඒවා ලියන්න පුළුවන් නේ බලලා. ලියන්න. මං එක අකුරක් ලියනවා මෙතන මෙන්න මෙයා අල් නයන්න. මේ යට ඉන්න කෙනා කවුද දන්නවද? අල් නයන්න. ආයන ලියන්න දැන් ටක් ගාලා මේ 10 දෙනා 8 දෙනා ඉන්නේ 8 දෙනාව ලියන්න. අභ්‍යාසයක් දෙනවා ගෙදරදී කරන් එන්න. ඉවරයි. ඈ නෑ නෑ ගෙදරදී වැඩ නොදුන්නොත් මුන් එන්නේ බෑ නැත්තම් බෑ. ගෙදර වැඩ දෙනවා දැන් සර් නොදී යවුන ඇති ගෙදර account වල. හරි. කොහෙද හොයන්නේ මේක ලියන්න පොතේ ලියන්න කියලා කිව්වේ මූ ඒකත් හොයනවා වෙන කොහේ හරි තියනවද කියලා. අනේ ඇත්තමයි කම්මැලිකම නම් ආයේ නෑ නියමෙටම තියෙනවා. තව වෙලා තිනවා පුතේ පහට පන්තිය යවන්න. බස් තියනවනේ නේ? බස් නැත්තේ නෑනේ. බස් තියනවනේ 6:00 වෙනකන්. ඊටත් වඩා වෙනකන් තියනවනේ. කොහෙද කිව්වා? ඊළඟ පොඩි නෝනා. ගෙවල් කොහෙද? බස් තියනවනේ. ආ මේ එහෙනේ ගානක් නෑ. බස් තියනවා. මේ ටික ලියන්න ගෙදර අභ්‍යාසය මං ළමයි අභ්‍යාසය ලියලා දාන්නද ඔයාලා මෙතනදිම ලියන් යනවද? මේක නෙමෙයි ගෙදර අභ්‍යාසය. අභ්‍යාසය වෙන එක. මං ලියලා දාන්නද ඔයාලගේ ගෲප් එකට? එතකොට ලියත හැකිනේ. හැබැයි මෙන්න මේ අකුරු ටිකත් වෙනම ලියා ගන්න පුතේ. මම ලියනවා අකුරු කිහිපයක්. ඔයාලට අභ්‍යාසය කරන්න ඒ අකුරු ටික දැනන් ඉන්න ඕනේ. මම මෙතනින් ලියනවා. මේ අකුරු ටිකත් වෙනම ලියා ගන්න නැත්නම් අභ්‍යාසය කරන්න බැරි වෙනවා. ඔන්ලයින් ළමයිනුත් ලියා ගන්න. මම මේගොල්ලන්ගේ හල් වෙන ශබ්දෙම ලියන්නම්. ඊළඟ දවසේ බලනවා පුතේ. ඒ නිසා ලියන් එන්න. මෙන්න මේ සෙට් එක ලියා ගන්න පුතේ. මේ ඔයාලට දෙන අභ්‍යාසය ඇතුලේ මෙන්න මේ කට්ටිය ඉන්නවා. එතකොට ඔයාලා මෙයාලව හල් වුණොත් ලියන්න ඕන ශබ්දය තමයි මේ තියෙන්නේ. මෙයාව හල් වුණොත් අල් නයන්න. දැන් මෙතන ලියලා තියෙන්නේ. මෙයාව හල් වුණොත් අල් කයන්න. මෙයා අල් පයන්න. මේ ඉන්නේ අල් මයන්න. ඒ ටික ලියා ගන්න. WhatsApp group එකේ නැති කවුරුවත් නැහැනේ. ඉන්නෝනේ? ඔව්. ඒකට දානවා ෆොටෝ එක. නෑ නෑ. ඔව්. මොකද දැන් මෙතන? ඒ මොනව හඳුනපත් හදන්න කියන්නේ නේද? තා බඩ තුන්ට යන්නත් සර් දාතයිනේ කොට ඉස්සරහ. සර් මේ රිවර්ස් එහෙම කරන්න එපා වම දකුණ මාරු වෙලා පේන්නේ. හරි? ඒකේ රිවර්ස් එක වම දකුණ මාරු වෙලා පේන්නේ. ඒකේ මේ හෑන්ඩ් බ්‍රේක් එකේ මැද තියෙන්නේ නිකන් හෑන්ඩ් බ්‍රේක් එක දැන් ගියේ ඒක
වඳින්න ඕනේ නෑ බං පොඩි ළමයි වගේ. අනේ ඇත්තමයි මේ කෙල්ලෝ. ඒ පොඩි කාලේ වගුවක් අඳින්නේ. තාම වචන ටික ලිව්වේ නැද්ද? ලිව්වද? හරි. ඉයොන් ඉයන්. හරි. දැන් ළමයි මේවා ඔයාලා ලියනකොට මේ ඇත්තටම අපි තාම ඉගෙන ගන්නේ ස්වර විතරයි. ඊට අමතරව ඉගෙන ගන්නවා අකුර මොකද්ද? බිඳුව. බිඳුව හල් වෙන්නේ බිඳුව කියලාමයි. හරි. බිඳුව හල් වෙන්නේ බිඳුව කියලාමයි. එහෙනම් කියනකො තුන්වෙනි වචනය කොහොමද ලියන්නේ? මේක gedara වැඩේ නෙමෙයි මේක දැන් කියා දෙන එක. කොහොමද අපි මේක කියවන්නේ? ඈ පළවෙනි එක්කෙනා යෝ බිඳුව ඔව් හරි. ඊළඟ එක්කෙනා ඕ. එහෙනම් කියවන්නේ යොන් ඕ. යොන් ඕ. ඔයාලා පුතේ අභ්‍යාස කරනකොට මෙන්න මේ ඉන්න කට්ටියව පැත්තකින් ලියලා තියාගන්න. අභ්‍යාස කරනකොට මේ ඉන්න කට්ටියව පැත්තකින් ලියලා තියාගන්න. එයාලා දිහා බලලා එනවා. නැත්තම් මුළු ස්වරයි ඔක්කොම හොයන්න වෙනවනේ. අපි දැන්ට කරන්නේ මේ අයව ලියලා තියාගන්න. ඊළඟ එක දැන් තියෙන්නේ හොයන්න. ගලපන්න ඉස්කෝලේ අර ඉංග්‍රීසි විභාගෙ ලියනකොට ඉස්සර පොඩි කාලේ ඉංග්‍රීසි අකුරු ගලපනවා කොයි එකද ගැලපෙන්නේ කියලා. මයා කවුද? යන් යන් මෙයා යන් අංක 5 මේක දිහා බලලා කියන්න ඕනේ මෙතනින් මුල් පස් දෙනා අතරනේ ඉන්න ඕනේ ඔන්ලයින් ළමයි සද්ද නෑනේ යොන් මෙයා කවුද යොන් යොන් හරි ඊට පස්සේ එක ඒ දෙන්නගේ එකතුවක් මොකද්ද ඊට පස්සේ එක ඒ දෙන්නගේ එකතුවක් මොකද්ද යොන් යන් ඔව් මේ දෙන්නගේ එකතුවක් යොන් ඔව් ඊළඟ එකන යන් ඇත්තටම ළමයි මෙන්න මෙහෙම එකක් තියෙන්නේ මේ ස්වරවලට අභ්‍යාස දාන්න බෑ වෙන අකුරු නැතුව. ඇයි තව ඒවා එකතු වෙන්න බෑ. ඒ නිසා තමයි මේ මං අර අයිනෙන් අකුරු ටිකක් දැම්මේ. ඔයාලා ඊළඟ දවසේ අභ්‍යාස මං 10ක් 15ක් දානවා. ඒ ටික පොතේ ලියලා කරන් එන්න ඕනේ. ඒ කරන් එනකොට අර අකුරු අවශ්‍ය වෙනවා. ලබන සතියේ කරන පාඩමට මෙන්න මේ ඉන්න 10 දෙනාව කනේ නිකන් අර අපි කිව්වොත් එimhe අර කනේ තිබ්බ වගේ කියන්න පුළුවන්. මේ 10 දෙනාව කටපාඩමේ ඉන්න ඕනේ. අද වගේ නෙමෙයි හොඳේ. අද දැන් අපේ දූලටත් කියන් දෙන්නේ මෙහෙම. මෙයාව ලිව්වොත් එහෙම මේ කවුද කියලා ෂණිකව මතක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ටිකක් වෙලා ගිහිල්ලාපත් වෙලා හරියන්නේ නැහැ. ඔය කවුද? ඕ. මේ ඉන්නේ ඕ. ඒ වගේ මේ ඉතුරු අයවත් මතක තියෙන්න ඕනේ. දැන් ලබන සතිය අපි ඉගෙන ගන්න ස්වර ටික කිව්වොත් අර ඔයාලගේ හෝඩියේ තියෙන අර ස්වර දෙක දෙක එකතු වෙලා හැදෙන අය. හරිනේ? දෙක දෙක එකතු වෙන අය කියලා දෙන්න. එහෙනම් අංක 6 යොන් යන්. යොන් යන්. අංක 7 Yoyang. යෝයන්. අංක 7 යෝයන්. Yoyang. අංක 8 උන්. අහන්න එන්න කියලා මම මෙතන ලිව්වා. එහෙනම් කවුද අංක 8? උන්. හරි. එහෙනම් ළමයි දැන් බැරි වෙලා හරි මේ ඉන්න අනිත් කට්ටිය හල්ලුනොත් මෙයා මේ වගේ අනිත් පැත්ත 7 ඉලක්කම පැත්තේ අකුර හල්ලුනොත් අල්කයන්. අර ඉස්කෝලේ යන කාලේ විද්‍යා පාඩමේදී හැමදාම බීකරයට වතුර පුරවනවා වගේ රූපයක් දැක්කොත් අල්පයන්. ඊළඟට කොටුවක් විතරක් තිබුණොත් එයා අල්මයන්. Alma. අර ලියලා ඉවරද මේ අභ්‍යාස ටික? මේ අයිනේ තියෙන අකුරු ටික. මේ ඉන්න අයව ලියාගත්තද? ඔන්ලයින්. ඔව් මේ ටික ලියා ගන්න ළමයි. මේ ටික ලිව්වේ ලබන සතිය අභ්‍යාසයට මේ කට්ටිය ඉන්නවා.
හරි. එහෙමනම් ඔය නැත්තම් එහෙම ලියන්න නැතුව ඉන්න එපා. ඉ- හ්ම්, හ්ම්. ඉතුරු කෑල්ල මකන්න ඕනේ. ඒක මකන්න ගියොත් මේක නැති වෙලා යනවා. හොඳයි දැන් අද ලියපුවා මතකද? ස්වර 10ක් අපි බැලුවා. ඒ 10න් 5ක් සිරස්. අපි නිකන් අත් දෙක ගත්තොත් 5ක් සිරස් 5ක් තිරස්. නිකන් කල්පනා කරන්න දෙයක්වත් තියනවද? අතේ ඇඟිලි ගන්නට ස්වර තියෙන්නේ. ඊට පස්සේ ස්වරයකට තනියෙන් ඉන්න ස්වරයකට තනියෙන් ඉන්න බෑ. ස්වරයක් හැම වෙලාවෙම කායකද ඉන්නේ? ව්‍යංජනයක් එක්ක එකතු වෙලා. අකුරක් ලියනකොට මුලින්ම ලියන්නේ දැන් ව්‍යංජනය. ඊට පස්සේ තමයි ස්වරය ලියන්නේ. එතකොට ව්‍යංජනයකට ස්වරයක් එකතු වුනහම අපි කියනවා පූර්ණාක්ෂරයක් කියලා. පූර්ණාක්ෂරයක් කියන්නේ කවුද? ව්‍යංජනයකට ස්වරයක් එකතු වෙච්ච අවස්ථාව. හල් කිරීම කියන්නේ මොනවද? අන්න ඒ වගේ පූර්ණාක්ෂරයක් යටින් ලියන අකුරක්. හරිද මොකෝ? අහන්න ඕනේ ප්‍රශ්න තිබුණොත් නෙවෙයි නැත්තම් එහෙම. ඒ කියන්නේ ළමයි කවුද හල් කිරීමක් කියන්නේ මේ පූර්ණාක්ෂරයක් යටින් ලියන අකුරක්. ඇත්තටම ළමයි කොරියානුවන් අපි දැන් හිතන්නකෝ. මෙතන සිංහලෙන් අකුරු 1යි 2යි 3ක් තියෙනවා. කොරියන් වලින් ඒගොල්ලෝ ගන්නේ මෙතන 1යි මෙතන 1යි 2යි. හල් වෙන එක තව අකුරක් හැටියට ගන්නෙ නෑ. එහෙනම් මතක තියාගන්න. එහෙනම් ළමයි කොරියන් වලින් අකුරු දෙකක් හැටියට ලිව්වට අපිට අකුරු තුනක් හැටියට ලියන්න වෙනවා. ඇයි? අපි හල් වෙන අකුරු යටින් ලියන්නේ නැති නිසා. තේරුණාද ක්‍රමේ? ආයෙනම් ඔය තියරිය මතක තියාගන්න. ස්වර ව්‍යංජන ගැන ආයි ලබන සතියේ එහෙම මං කියන්නේ නැහැ. ලබන සතියේ ඔයාලගෙන් අහනකොට උත්තර දෙන්න ඕනේ. ඇයි? ලබන සතියේ තියෙන සංයුක්ත ස්වර. ඒක ඉගෙන ගත්තට පස්සේ කොරියන් කියවන්න පුළුවන්. හරිනේ? ලබන සතියේ තියෙන පාඩම ඉගෙන ගත්තට පස්සේ කොරියන් කියව ගන්න පුළුවන්. ඒක නිසා මතක ඇතුව ඒක බලගෙන පොත් අකුලන්න එපා පුතේ. තාම ඉවර නෑ. තව විනාඩි 5ක් තියෙනවා. මම නැත්තම් ගෙදර යන්නමයි හදන්නේ. නිකන් මම දැන් ඔයාලගෙන් සරලව අහනවා. සරලව අහන ප්‍රශ්නෙට උත්තරේ දීලා ගෙදර යන්න මේක තමයි ගෙදර වැඩේ. ඔන්න බලන්නකෝ මම අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න ටක් ගාලා. මේක ලියන්නේ නැහැ කවුරුවත් පොතේ. ඊට පස්සේ මෙතනින් ලියාගෙන ගෙදර ගිහිල්ලා ඒක කොපි කරන් එයි. මොකද දන්නවද? මං කලින් දවසෙත් කියලා ඇති අපේ මොලේ වැඩ කරන්නේ පුතේ අර తాවකාලික මතකය සහ දීර්ඝකාලීන මතකයත් එක්ක. දැන් සමහරලාට දැන් අද ආවේ අලුතෙන් ආව කියලා ගැටලුවක් නැහැ. කියපු දේවල් තේරෙන්න පුළුවන්. හැබැයි හරියට තව දවස් 6ක් ඉවරලා 7 වෙනි දවසේ තමයි අපි හම්බ වෙන්නේ. දැන් අද ඔක්කොම හොඳට තේරුණා කියලා ගෙදර ගිහිල්ලා ආයි 7 වෙනි දවසේ මෙතෙන්ට ආවොත් මේ එකක්වත් මතක නැහැ. ඒ නිසා මොකද්ද කරන්න ඕනේ? ගෙදරදී මේ වැඩ ටික නැවත කරන්න ඕනේ. දැන් ඒක නිසා මේ මං කියන අභ්‍යාස ලියන්න එපා. ලියන්න එපා මට උත්තර දෙන්න. මේ දැන් මං ඔයාලට කිව්වනේ තව අකුරක් මෙතෙන්ට ලියා ගන්න පුතේ තව එක අකුරක් අඩුයි. මෙතන තව එක අකුරක් ලියා ගන්න. අල්ලා යන්න. මේකට ළමයි තව එක අකුරක් ලියා ගන්න. අල්ලා යන්න. හරි. දැන් මේ තියෙන වචන ඕන එකක් කියවන්න පුළුවන් අර ටික දිහා බලලා. 9 වෙනි වචනේ මොකද්ද? ඈ 9 අල්ලයන් වෙනි වචන. අන් 10 වෙනි වචනය. ඔය දැන් අලුතෙන් ආපු ළමයින්ගෙන් නම් අහන්නේ පරණ අයියගෙන් අහන්නේ. යක් 11 මේ දෙන්නගේ එකතුව අන් යක් 12 පළවෙනි අකුර දැන් අයන්න කියලා දන්නවා. එහෙනම් මේ ඊළඟ කෙනාර යටම ඉන්න කෙනා කවුද? අල් අල්ලා යන්නේ. එහෙනම් අල් 14 වෙනි වචනය. 14 වෙනි වචනය යොල් 15
යෝ ආයෙන ළමයි මතක තියාගන්න. දැන් ඔයාලට අර කියා දීපු තියරිය පාවිච්චි කරලා ඊට අමතරව මම මේ කියන අනිත් මේ අකුරු ටික පාවිච්චි කරලා මම දෙන අභ්‍යාස ටික කරන් එන්න පුළුවන්. එතකොට කරන් ආවේ නැතොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් වෙන්නේ පුතේ දවසින් දවස අපි ඊළඟ දවසේ හෝඩියු කරනවා. ඊට පස්සෙත් හෝඩියු කරනවා. හැමදාම හෝඩියු ගන්නන්න වෙන්නේ. ලබන සතිය එනකොට බලන් ඉන්න ඕනේ පුතේ. අද තේරෙන්න පුළුවන්. තේරුණාට වැඩක් නැහැ. බලන් ආවේ නැත්තම්. හරිනේ. එහෙනම් අදට එච්චරයි අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහත හැකි. පළවෙනි දවස් වලින්ද ගාන නැහැ. ලබන සතිය ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේක. මේක ඉගෙන ගන්න නම් මොකද්ද පුළුවන් වෙන්න ඕනේ කිව්වේ? හොඩිය. හෝඩියේ තියෙන මූලික ස්වර 10. හෝඩියේ තියෙන මූලික ස්වර 10 පුළුවන් වුණොත් මේක පුළුවන්. හරිනේ? හරි. එහෙනම් ගෙදර වැඩේ මම දාන්නම් PDF එක. මම PDF එකක් දාන්නද ලියලා ෆොටෝ එකක් දාන්නද? කොයි එකද ලේසි? PDF PDF දැම්ම කියලා මේව කරන්නේ නැහැ හොඳේ. මොකද ඒ කියන්නේ print කරලා එහෙම ගන්න නැහැ. WhatsApp එකට ලියලා දැම්මොත් ඔව් මෙහෙම කරන්න පුතේ මෙන්න මේක අහගන්න. ඔයාලා යන්න කලින් මෙන්න මේක ලියාගෙන යන්න. ලියන්න නෙමෙයි. මෙන්න මේක මතක තියාගන්න. ඔයාලගේ හැමෝටම ෆෝන් තියෙනවනේ. මේ ෆෝන් වල පුතේ ෆෝන් වල තියෙනවා keyboard input කියලා එකක්. input language නේ. keyboard input language කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ keyboard එකේ මොනවද type කරන්නේ. දැන්ට මොනවද type කරන්න තියෙන්නේ ඉංග්‍රීසි විතරද? සිංහලත් තියෙනවනේ. ආයෙනම් ඒකට ළමයි ඔයාලා කොරියන් කියලා මෙන්න මෙහෙම ටයිප් මෙහෙම තියෙන්නේ කොරියන් එහෙම නැත්නම් හන්ගල් කියලා තියෙනවා මෙන්න මේක දාගන්න ඕනේ ෆෝන් එකේ කීබෝඩ් එකට. ඒ කියන්නේ ඒක වෙනම ඩවුන්ලෝඩ් කරන්න නැහැ. ඔයාලගේ ෆෝන් එකේම සෙටින් වල තියෙනවා කොරියන් කියලා. ඒක ඇක්ටිව් කරගන්න. දන්නේ නැත්නම් අහන්න මං කියලා දෙන්නම්. එතකොට ඔයාලට ප්‍රශ්නයක් ආවොත් ප්‍රශ්නේ අහන්න වෙන්නේ කොරියන් වලින් ලියලා. නැතුව සිංහලෙන් ලියලා එහෙම එවන්න එපා. නැත්නම් එහෙම සිංහලෙන් ලියන්නේ. හරි. කීබෝඩ් එකේ සෙටින් වලට යන්න input language කියලා නිකන් ටයිප් කරන්න. තියෙනවනේ කීබෝඩ් ඔය කලින් දාලා තින්නේ. ඒකනේ. පුළුවන් පුළුවන් දාපු ළමයි ඉන්නවා. ඒක දාලා ඉවරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ටයිප් කරන්න මේක කොරියන් වලින්. හරි ඔන්ලයින් ළමයිට ප්‍රශ්න නැත්නම් අදට එච්චරයි. අපි ලබන ඉරිදායි හම්බ වෙනවා. තාම ඔයාලට මේ ඒ කියන්නේ අර පන්තිය ස්ථාවර වුණාට පස්සේ තමයි රෙජිස්ටර් කරන්නේ. ඔයාලට විස්තර ටික දානවා නිතර නිතර. ළමයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. හොයාගත්තද? එහෙනම් ළමයි අදට එච්චරයි. ඔයාලට ප්‍රශ්න නැහැනේ. මම පොඩ්ඩක් රෙකෝඩ් එක නවත්තනවා. දිගටම ඔන්ලයින් ආවට කමක් නැහැ. ගැටලුවක් නැහැ.